සිද්ධ කරන්නට දායකත්වය දරන්නේ. නිසා ඒ මව්පිය දෙපළට මම ආරාධනා කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට චාරිත්‍රානුකූලව දැහැත්වටියක් පිරිනමා මේ උතුම් ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කරන හැටියට. පින්තුනි, අපි ගෞරවනීය දේශකයාණන් වහන්සේට පිළිබඳව සිහිපත් කළා. ඒ සිහිපත් කරනකොට මට පුංචි අතපසු වීමක් සිද්ධ වුණා. ඒ තමයි පින්වත්නි, විශේෂයෙන්ම මුන්වහන්සේ කමඨහනක් ඇටියට ජීවිතේ පුරුදු කරන යම් ධර්මයක් තියෙනවා. අපි අපේ ජීවිතයේ සමහර දේවල් පින්වත්නි මේ පොතපතින් ගන්න දෙයට වඩා අපේ ජීවිතයේ අත්දැකීම් කරගත්ත දේවල් අපිට දෙනකොට ඒ දේ අපිට බොහොම හිතට සමීපව දෙන්න පුළුවන්කම තියෙනවා ඒ අත්දැකීමත් එක්ක. ඉතින් විශේෂයෙන්ම මේ වෙනකොට මුන්වහන්සේ තුල අප්‍රමාණ විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි බුදුගුණ වඩන බුද්ධානුස්සතිය වඩන ස්වාමීන් වහන්සේ තමක්. ඒ නිසා මේ දේශනාව මම හිතුවා අද දවසේ පින්නතුන්ට බුද්ධානුස්සති ධර්මානුශාසනාවක්. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාවෙන් කොහොමද අපි නිවන දකින්නට යන මාර්ගය සකස් කරගන්නේ? බුද්ධානුස්සති භාවනාවේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ අවිච්ඡක් වූ ප්‍රසාදයක් නොසිල් වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ කොහොමද ඒ නිවැරදි මාර්ගය අනුගමනය කරන්න කියන පිළිබඳව ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අපි ආරාධනා කරමු. ගෞරව නමස්කාර පූර්වකව බුද්ධානුස්සති කම්මට්ටානාචාර්ය අවසරයි මාමුඩුවේ උදිත දීර ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට. පින්වතුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම උතුංග නමස්කාරය වේවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලේ කතෝ ඒකාන්ත නිම්බින්දාය විරාගාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සතිති. වැඩමවා වැඩහිඳින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශවයේ වයම් පළාතේ ප්‍රධාන සංඝනායක කාරක සංඝ සභයේ කර්මාචාර්ය ඓතිහාසික සාලයලෙන් ආරණ්‍ය සේනාසනස්ථානයේ ඇතුළු සේනාසන ගණයන්හි සේනාසනාධීශර විනයාචාර්ය අති ගෞරවාස්පද නම සඳහන් කිරීමට අවසරයි. විතානගම ශ්‍රී සුමේදා විධාන අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ මේ උදාාරත පින්කමේ ප්‍රධාන අනුශාසකත්වයෙහිලා කටයුතු සිදු කරන ලබන මීගලෑව පුතාන සියඹලෑව ශ්‍රී සුබෝධි විවේක සේනාසනස්ථානය කොඩිගල ආරණ්‍ය සේනාසනස්ථානය යන උභය සේනාසනයන්ගේ සේනාසනාධිකාරී මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශවයේ කුරුණෑග දිසාවේ ප්‍රධාන සංඝනායක බෞද්ධ රූපවාහිනී හා ගුවන් විදුලියේ විචිත්‍ර ධර්මෝපදේශක අපේ කල්යාණ මිත්‍ර අති ගෞරවාස්පද රාජාංගනේ සුමංසාරා විධාන නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සෙනසුන් වැසේ පරම පූජනීය මහා සංඝරුවණෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික සන්පුරුෂ පින්වතුනි,
තුන්ලොවක් අනන්තෝ සීල සුගන්ධයෙන් ගුණ සුගන්ධයෙන් ප්‍රඥා සුගන්ධයෙන් සුවඳවත් කළ ඒ භාග්‍යවතෝ අරිහතෝ ශාන්තිනායක දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ සම්බුද්ධ ගුණයන් උදෙසා ප්‍රතිපත්ති පූජාවෙන් පූජෝපහාර දක්වනු වාසු මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් අද මේ ආරණ්‍ය සේනාසනස්ථානයේ කරා පැමිණ හිමිදිරි උදෑසන කාලයේ සිටම මේ දක්වාම පෙහෙවස් සමාදන්ව සිල්වතුන් ගුණවතුන් බවට පත්ව දාන සීල භාවනාදී කොට ඇති වටිනා කුසල ධර්ම රාශියක් පින්වතුන්ගේ ජීවිතවලට ඒක රාශී කර ගන්නට යෙදුනා. මේ වටිනා පුණ්‍යවන්ත මොහොතේ මේ පින්වතුන් කල්පනා කළේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ සම්බුද්ධ ගුණයන් මනසිකාරයේ යෙදමින් සිද්ධ කරන බුද්ධානුස්සති භාවනා කර්මස්ථානයේ තියෙන වටිනාකම වැදගත්කම ආනිසංසදායක භාවයේ වගේම අපේ ජීවිතයේ මේ භාවනාව ප්‍රායෝගිකව කොයි ආකාරයෙන්ද දියුණු කරන්නේ කියන කාරණාව පිළිබඳව අවස්ථානුකූල ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නයි හැම කෙනෙක්ම දැන් සෝදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ශ්‍රවණය කරනකොට එහිලා මුලින්ම ඒ භාවනාවේ තියෙන ආනිසංස ධර්මයන් පිළිබඳවන් ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳ මූලික හැඳින්වීමකුත් සිද්ධ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේත් මේ ලෝකයට ධර්ම දේශනා කරද්දී විශේෂයෙන්ම භාවනා මාර්ගයන් ගැන කියා දෙද්දී භාග්‍යවතුන් වහන්සේ මුලින්ම මේ ආනිසංස කතාවන් දේශනා කරනවා. පින්වතුන් ඉගෙනගෙන ඇති මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේමත් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානා විසුද්ධියා සෝක පරිද්දවානා සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච ක්‍රියාය ධං චත්තාරෝ සතිපට්ඨානා කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ පාඩයෙන් ඒ සතිපට්ඨානයේ තියෙනා වූ වටිනාකම වැදගත්කම ආනිසංසදායක භාවයේ හමුවේ තබමින් තමයි බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව එදා දේශනා කළේ. පින්වතුනි යම්කිසි භාවනාවක් අපේ ජීවිතය තුළ දියුණු කරගන්න නම් ඒ ආනිසංසයන් දැනගෙන තියෙන්නට ඕනේ. ඒ ආනිසංසයන් දැනගත් තරමටම තමයි ඒ භාවනාව ගැන රුචිකත්වය අපේ సంతානය තුළ වැඩෙන්නේ. ඒ රුචිකත්වයට අපි ඡන්දතහවය කියලා කියනවා. ඒ වගේම රුචිකත්වය කියන එක ඡන්දය කියන මේ කාරණාව සත්‍යස් බෝධිපාශික ධර්මයන් අතර 이르දි කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒකට කියනවා ඡන්ද ඉද්ධිපාද කියලා. සතර ඉද්ධිපාදයන් ගැන පින්වතුන් අහලා ඇති. මේකේ තියෙනවා ඡන්ද ඉද්ධිපාද කියලා. අපේ సంతానගත කෙලෙසුන් දුරු කරලා අර භාවනා මාර්ගයේ තුල සිත සකස් කරගන්න අපිට පුදුමාකාර 이르දියක් පුදුමාකාර හැකියාවක් පුදුමාකාර ශක්තියක් ලැබෙනවා ඒ භාවනාවේ ආනිසංසයන් ගැන දැනගෙන භාවනාව වඩනකොට. එනිසා හැමතැනකම අපි අනුශාසනාවන් සිද්ධ කරද්දී මූලිකවම කියා දෙන කාරණාව තමයි මේ බුද්ධානුස්සති භාවනාවේ ආනිසංස කතාව. ඒ බුද්ධානුස්සති භාවනාවේ ආනිසංස කතාව දිහා බලද්දී අපි මුලින්ම පින්වතුනි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධානුස්සතිය කියන වචනයේ තියෙන අර්ථය. මොකද්ද මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ? බුද්ධානුස්සතිය යන බුද්ධං ආරම්භ උප්පන්නා සති බුද්ධානුස්සති. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන ඇති කරගත්තා වූ සිහිය. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන ඇති කරගත්තා වූ සිහිය තමයි අපි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන අපිට නොඑක ආකාරයෙන් සිහිය උපදවා ගන්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූප සම්පත්තිය දිහා බලලා
ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය ගැන සිහි කරලා ඒ උතුම් බණ පදය ගැන ඒ භාග්‍යතුන් වහන්සේගේ මිහිරි කටහඬ ගැන අහලා ඒ බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ අල්පේච්ඡතාදී ගුණයන් සිහි කරමින් බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරන්න අපිට පුළුවන්. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදු ගුණයන්, සට අසාධාරණ ඥානයන්, චතුර් විසාද ඥානයන්, සුද්දස බුද්ධ ඥානයන්, නවමහා විදර්ශනා ඥානයන් ආදී කොට ඇති අනන්ත අප්‍රමාණ වූ සම්බුද්ධ ගුණයන් සිහියට නගා ගනිමින් ඒ බුදුරජාණන් වහන්සේ අපිට අනුස්මරණය කරන්න පුළුවන්. පින්වතුනි, කුමන ආකාරයකින් හරි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා නම් ආන්ගේ සිහි කරන වෙලාවේ ඇතිවන සිහිය, එහෙම නැත්නම් ඒ සතිය තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඒකයි බුද්ධං ආරබ්බ උප්පන්නා සති බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යම් සතියක් උපන්නා නම් ආන් ඒකට කියන බුද්ධානුස්සති. මේ නුස්සත කියන වචනය පින්වතුනි සංදි කරලා තියෙන්නේ. මේක නැත්නම් එන්නේ බුද්ධ අනුස්සති. බුද්ධ අනුස්සති, අනුස්සති කියලා කියන්නේ මොකද්ද? සති කියන්නේ සිහි කිරීම. ඒ සිහි කිරීම එක වතාවක්, දෙවතාවක්, තුන් වතාවක් නෙමෙයි. නැවත නැවත සිහි කිරීම තමයි අපි අනුස්සති කියලා කියන්නේ. සරතීති සති, අනුසරතීති අනුස්සති කියලා මේ කාරණාව ධර්මයේ විග්‍රහ කරනවා. එක්වර සිහි කිරීම සතියයි, නැවත නැවත සිය දහස් කෝටි ගණනක් වා සිහි කරනවා නම් ආන් ඒක අනුස්සතියයි කියලා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ සම්බුද්ධ ගුණයන් වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්, සිය දහස් වතාවක්, දවසක් දෙකක් තුනක් නෙමෙයි, අප්‍රමාණ විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම්, සිහි කරන්න පුළුවන් නම් ආන් ඒ සිහි කිරීම තමයි අපි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. පින්වතුනි, මේ බුද්ධානුස්සති භාවනාව ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒකායන නිවන් මාර්ගයක් හැටියට දේශනා කළා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධානුස්සති භාවනාව ඒකායන නිවන් මාර්ගයක් හැටියටයි දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙම තියෙනවා. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහණෙනි, මෙන්න මේ එක ධර්මයක් තියෙනවා. මේ එක ධර්මය භාවිතෝ බහුලීකතෝ. මෙතන පින්වතුනි කාරණා දෙකක් ගැන කියවෙනවා. ඒ තමයි භාවිතා කරන්න ඕනේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ බහුල වශයෙන් ප්‍රගුණ කරනවා කියන කාරණාව එක එක්කෙනාට සාපේක්ෂව විවිධ වෙන්න පුළුවන්. තමන්ගේ సంతානය තුල තිබෙනා වූ ස්වභාවයන්ට අනුව ඒ බහුල වශයෙන් වැඩිම කොච්චර කාලයක් වඩන්න වේද කියන එක අපිට ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අනවරාග සංසාරේ ඉඳන් කෙලෙසිලා තිබෙනා වූ මේ සිත බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන පිරිසුදු කරනවා කියන එකත් ලේසි දෙයක් නෙමෙයි, පහසු දෙයක් නෙමෙයි. නමුත් ඒ දේ අමාරුවෙන් වුණත් කරන්න පුළුවන් දෙයක්. ඒක බැරි දෙයක්ුත් නෙමෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාන ඒ දේ කරන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන පවත්වන සිහිය බහුලීකතව බොහෝ වශයෙන් වඩන්න ඕනේ. එතකොට මේකේ ආනිසංසයන් පින්වතුනි අපි දවසක්, දෙකක්, තුනක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු කීපයක් භාවනා කරලා ඒ භාවනාවේ ප්‍රතිඵල බලන්නේ කියලා උනන්දු වුණාට ඒ ප්‍රතිඵලයන් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රතිඵලයන් දකින්න නම් මේක බොහෝ කාලයක් වඩන්න වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා කතාවලින් දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මහණෙනි කිකිලියන් බෙජුවට දානවා. කිකිලියා බෙජුවට දාලා ඒ බෙජුවට ආරක්ෂා කරන්නේ නැහැ. ඒ ආරක්ෂා කරන්න, ඒ උණුසුම් කරන්නේ නැහැ. ඒ කිකිලිය පැත්තකට වෙලා ඉඳගෙන මගේ පැටවුන් සුවසේ මේ බිත්තරේ පලාගෙන බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාවේ තරමින්ම අර පැටව බිත්තරේ පලාගෙන එනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා.
භික්ෂුන් වහන්සේ වදානවා නැත ස්වාමීන් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මහණයා කිකිලිය ප්‍රාර්ථනා කළේ නැතත් බිජුවට මනාව ආරක්ෂා කර උණුසුම් කරොත් එහෙම ඒ බිජුවට පලාගෙන පැටවුන් එළියට එන්නද කියලා අහනවා. ස්වාමීන් එනවන්නේ ඒ වගේ තමයි පිංගතුනි. යම් භාවනා කර්මස්ථානයක් අවශ්‍ය ප්‍රමාණයට වඩන්න ඕනේ. දැන් කිකිලිය එක දවසක් බිජුවට ආරක්ෂා කරා උණුසුම් කරා කියලා පැටව බිහි වෙන්නේ නැහැ. අය භාවනාවක් යම්කිසි කාලයක් කරලා ඒකේ ප්‍රතිඵල බලන්න ගියාට එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක කාලයක් කරන්න ඕනේ. කාලය ප්‍රගුණ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා හරියට වැයක් අරන් සහින කෙනෙක් ඉන්නවා. වැයක් අරන් සහින කෙනෙකුට ඒ සහීම හේතු කොටගෙන ඊයේ සහැල මෙච්චරක් ගෙවුණා. දැන් අද සහැල මේක මෙච්චරක් ගෙවිලා තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. කාලයක් වැය වැඩ කරනකොට තමයි දෙන්නේ දැන් නම් මේ අල්ලන මිටකාව ගෙවිලා තියෙන කියලා. ආන් ඒ වගේ තමයි තමන්ගේ సంతානය තුළ මේ භාවනාව බොහෝ කාලයක් වඩන්න ඕනේ. ආන් ඒ බොහෝ කාලයක් වඩනහම තමයි මේ කෙලෙස් තුනී වෙලා කෙලෙස් යට වෙලා ඒ භාවනාවේ තියෙන ආනිසංසයන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනා පින්වතුනි මුහුදේ අරන් යන නැව් තියෙනවා. මේ මුහුදේ අරන් යන නැව් බඳින්න ඒ කාලේ වරපට අරගෙන මහ විශාල කඹ හදනවා. මෙන්න මේ කඹ ජලයට දාලා සීත ඍතුව තියෙන කාලේ ගොඩට ගන්නවා. දැන් මේ සීත ඍතුව තියෙන කාලේ අධික සීතල වැඩිලා මේක බොහොම කාලයක් ජලයේ තිබිලා අධික සීතල හින්දා ඕන දිරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිනියම් වෙච්ච අවුවේ වේලෙන්න පටන් ගන්නවා. කාලයක් යද්දී මොකද වෙන්නේ? මේ කඹේ ටික ටික දිරනවා. ආන් ඒ වගේ කියලා කිව්වා මේ භාවනා කර්මස්ථානයක් අපි බොහෝ කාලයක් වඩනකොට තමයි අපේ කෙලෙසුන් දිරහු බවක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ කෙලෙසුන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙච්ච බවක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආන් ඒ දේ දකින්න නම් බහුලීකතෝ බොහෝ වශයෙන් මේ භාවනාව වඩන්න කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට අනුශාසනා කළා. එහෙම බහුල වශයෙන් වඩනවා නම් ඒකාන්ත නිබ්බින්දාය. මෙතන තියෙන වැදගත්ම වචනයක් තමයි ඒකාන්ත. ඒකාන්ත කියලා කියන්නේ අය කතා දෙකක් නෑ. ඒකාන්ත වශයෙන්ම වැරදීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒකාන්ත වශයෙන්ම නිබ්බින්දාය. ඒ කියන්නේ මේ සංසාරය ගැන මනාව කලකිරෙන්න පුළුවන්. මේ ජාති දුක්ඛය, ජරා දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක පරිදේවාදී කොට ඇති මේ සමාස්ත දුක්ඛයන් පිළිබඳව මනාව කලකිරෙන්න පුළුවන්. මේක තමයි පීඩනය, මේක තමයි සංතාපය, මේක තමයි සංකතය, මේක තමයි විපරිණාමය කියලා. ඒ සියලු කෙලෙස් තියෙන ස්වභාවයන් ගැන මනාව තේරුම් අරගෙන මේ ලෝකයේ ගැන මනාව තේරුම් අරගෙන මේ සංසාරය ගැන හරියටම කලකිරෙන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාව ජීවිතය හොඳට දියුණු කරොත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරාගාය. අපේ సంతානයේ කෙලෙසෙන රාගය නැමැති ක්ලේශයක් තියනවාද? මේ රාගය නැමැති ක්ලේශය ප්‍රහාණය කරන්න, ඒක දුරු කරගන්න මේ බුද්ධානුස්සති භාවනාව අපිට විශාල උපකාරයක් වෙනවා. උපසමාය කියලා කියනවා කෙලෙස් සංසිඳවන්න. අපේ సంతානයේ තියෙන යම් ක්ලේශ ධර්මයන් තියෙනවා නම් ඒක රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්, මානය වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් දක්වන බොහෝ කෙලෙසුන් තියෙනවා. අපේ ධර්ම 1500ක් ගැන විග්‍රහ කරනවානේ. ඉතින් එහා කෙලෙසුනුත් තියෙනවා කියනවානේ. මෙන්න මේ සියලු කෙලෙසුන් ක්‍රමක්‍රමයෙන් සංසිඳවන්න මේ බුද්ධානුස්සති භාවනාවට හැකියාව තියෙනවා. අභිඥාය කියලා කියනවා මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් මනාව දකින්න. මේ ලෝකේ ඒකාන්තයෙන් දුක්ඛදායකයි කියලා මනාව දකින්න. ඒ වගේම මේක සන්තපුද්ගල ආත්ම සංඥාවෙන් ග්‍රහණය කරගන්න බෑ කියලා මේ ලෝකයේ ගැන මනාව තේරුම් ගන්න මේ බුද්ධානුස්සති භාවනාව ජීවිතයට විශාල උපකාරයක් වෙනවා. ඊගව සම්බෝධාය කියලා කියනවා. සම්බෝධාය කියලා කියන්නේ මොකද්ද? ආර්ය සත්‍ය ධර්ම 4. ඒ තමයි දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය,
දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාව අවබෝධ කරගන්න. අර බුද්ධානුස්සති භාවනාව අපේ ජීවිතයට විශාල උපකාරයක් වෙනවා. නිබ්බානාය සංවත්තති ඒකාන්ත වශයෙන්ම මේ සසර දුක් අවසන් කොට නිවන් දකින්න ඒ බුද්ධානුස්සති භාවනාව ඒකාන්ත වශයෙන් උපකාර වෙන බව සියල්ල දන්නා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එනිසා මේ බුද්ධානුස්සති භාවනාවේ කියලා කියන පිංගුතුනේ අපේ ජීවිතයට එකතු කරගන්න උවමනා කරන, ජීවිතය තුළ වඩන්න උවමනා කරන, ජීවිතය තුළ වඩා හොඳින් ප්‍රගුණ කරන්න උවමනා වෙන රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා එක එක පුජ්‍යලයාගේ චරිත ස්වභාවයන් තියෙනවානේ. ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ වඩන්න පුළුවන් භාවනා කර්මස්ථානයක් තමයි බුද්ධානුස්සතිය. එනිසා මේ බුද්ධානුස්සති භාවනාව කමඨහන් දෙනකොට දෙන පළවෙනි කමඨහන තමයි බුද්ධානුස්සතිය. කුමන් නිසාද? ශ්‍රද්ධාව තුළ බැසගන්නේ නැතුව පින්වතුනි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්ම මාර්ගයේ හැසිරෙන්න උවමනා කරන ප්‍රධානම අංගය තමයි ශ්‍රද්ධාව. ඒකයි සද්ධා ජාත උපසංකමති ආදී වශයෙන් අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ශ්‍රද්ධාව තුළින් තමයි කෙනෙක් ඉදිරියට යාමේ හැකියාව තියෙන්නේ. ආන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගන්න මේ බුද්ධානුස්සති භාවනාව අපිට උපකාර වෙනවා. ඒ වගේම බුද්ධානුස්සතිය කියලා කියන්නේම කුසල ධර්මයක්. බුද්ධානුස්සතියේ භාවනාව කියලා කියන්නේ අපේ ජීවිතයේ අපිට සිද්ධ කරගන්න පුළුවන් කුසල ධර්මයක්. කුසලය කියන්නේ මොකද්ද? කුසලය කියලා කියන්නේම පින්වතුනි කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පේති විද්වංසේති इति කුසලෝ. කුසලය කියලා කියන්නේ අපේ సంతානයේ කෙලෙසෙන ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒවට කියනවා කුච්චිතේ නින්දිත වූ පාප ධර්මයන් තියෙනවා. කුච්චිතේ පාපකේ ධම්මේ නින්දිත වූ පාප ධර්මයන් තියෙනවා. මෙකී නින්දිත වූ පාප ධර්මයන් සලයන්ති චලයන්ති කම්පේති විද්ධාංසේති इति කුසලෝ. ඒවස කම්පා කරන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන්, විනාශස්ස භාවයට පත් කරන්න පුළුවන්. ආන්ගේ කියන අර්ථයෙන් තමයි අපි කුසලය කියලා කියන්නේ. බුද්ධානුස්සති භාවනාවේ කියලා කියන්නේ පිංගුතුනි අපේ කෙලෙසුන් යට කරගන්න උපකාර වෙන කර්මස්ථානයන් නිසා ඒක කුසලයක් හැටියට හඳුන්වනවා. ඒ වගේම කුසලයාගේ ප්‍රභේදයන් ගත්තාම ඒ කුසලයාගේ තියෙන ප්‍රභේදයන් අතර තියෙනවනේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. මේ බුද්ධානුස්සති භාවනාව තුළින් මේ කියන සතරවැදෑරුම් වූ කුසලයන්ගෙන් දෙකක් වැඩෙනවා. ඒ තමයි කාමාවචර කුසලය සහ ලෝකෝත්තර කුසලය. කාමාවචර කුසලය දියුණු කරගන්න පුළුවන්, ලෝකෝත්තර කුසලය අපිට දියුණු කරගන්න පුළුවන්. කොහොමද අපි කාමාවචර කුසලය හා ලෝකෝත්තර කුසලය දියුණු කරගෙන මේ බුද්ධානුස්සති භාවනා මාර්ගය තුළින් සෝතාපට්ටි මාර්ගයට ප්‍රවේශ වෙන්නේ? දැන් අපි නිර්වාණය ගැන කතා කරාට ඇතර මේ නිර්වාණය කියන එක එකපාර අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. නිර්වාණය එකපාර අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිර්වාණය අවබෝධ කරගන්න තියෙන අනුපිළිවෙලක් තියෙනවා, අනුපටිපදාවක් තියෙනවා. ඒ අනුපටිපදාව විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. ත්‍රිලක්ෂණ ධර්ම ත්‍රිශික්ෂාව ගත්තාම සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් විග්‍රහ වෙනවා. තවන් ක්‍රමයකට කියනවා නම් සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි ඵලය, සකදාගාමී මාර්ගය, සකදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අරිහත් මාර්ගය. ඉන් අනතුරුව තමයි අරිහත් ඵලයට කෙනෙකුටපත් වෙන්න පුළුවන්. නිවන් දකින්න මේ ක්‍රමය අනුගමනය කරන්නම වෙනවා. දැන් සෝවාන් වෙන්නේ නැතුව රහත් වෙන්න බෑ. සකදාගාමී වෙන්නේ නැතුව අනාගාමී වෙන්න නැතුව රහත් වෙන්න බෑ. කෙනෙක් එකපාර රහත් වෙන්න පුළුවන්. හැබැයි එකපාර රහත් වෙනකොට ඒ රහතන් වහන්සේගේ රහත් ඵලයට පත් වෙන කෙනාගේ సంతානය තුළ උපදින චිත්ත වීති පරම්පරාවක් තියෙනවා. ආන්ගේ චිත්ත වීති පරම්පරාවේ මාර්ගසිත සහ ඵලසිත කියන මේ දෙක අනුපිළිවෙලින් උපදිනවා.
ශනිකව රහත් වුණා වෙන්න පුළුවන්. නමුත් මේ මාර්ග චිත්තයන් ඵල චිත්තයන් ක්‍රමානුකූලව දියුණු වීමෙන් තමයි රහත් ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් අපි බලමු මේ බුද්ධානුස්සති භාවනාව කොයි ආකාරයෙන්ද අපිට සුගති මාර්ගයට උපකාර වෙන්නේ. ඒ බුද්ධානුස්සති භාවනාව නිවන් මාර්ගයට උපකාර වෙන්නේ කොහොමද කියලා මේ අවස්ථාවේ හැටියට සලකා බලන එක මම හිතන්නේ පින්වත් ඔබට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒ අතරින් අය මුලින්ම කල්පනා කරලා බලන්න ඕනේ කොහොමද මේ බුද්ධානුස්සති භාවනාව අපිට මේ කුසල මාර්ගය තුළ දියුණු වෙන්න, සුගති මාර්ගය තුළ යන්න මේ භාවනාව කොහොමද උපකාර වෙන්නේ? පින්වතුනි, ලෝකේ ගත්තාම මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් අන්ධබාල ප්‍රතඥයා. ප්‍රතඥයෝ ගැන කියනකොට ප්‍රතඥයෝ දෙන්නෙක් ගැන ධර්ම උගන්වනවා. ဒ ුතියෝ පුතුජනෝ ලෝකේ කියලා. ဒ ුතියෝ පුතුජනෝ ලෝකේ, මේ ලෝක ප්‍රතඥයෝ දෙන්නෙක් ඉන්නවා කියලා ධර්ම උගන්වනවා. මේ ලෝක ප්‍රතඥයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි පළවෙනි කෙනාට කියව අන්ධබාල ප්‍රතඥයා කියලා. පළවෙනි කෙනාට කියව කවුරු කියලාද? අන්ධබාල ප්‍රතඥයා. දෙවෙනි කෙනාට කියවා අන්ධබාල ප්‍රතඥයා ගාව කල්යාණ ප්‍රතඥයා. පළවෙනි කෙනා අන්ධබාල ප්‍රතඥයා, දෙවෙනි කෙනාට කියව කල්යාණ ප්‍රතඥයා කියලා. ඔය තමයි ප්‍රතඥයෝ දෙන්නා. මේකෙන් මේ අන්ධබාල ප්‍රතඥයා කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැති, ආර්ය ධර්මයේ හඳුනන්නේ නැති, සත්පුරුෂයන් හඳුනන්නේ නැති, සද්ධර්මයේ හඳුනන්නේ නැති, කුසල මාර්ගය, නිවන් මාර්ගය, සුගති මාර්ගය මේ කිසිවක් දන්නේ නැති, කර්මය, කර්මඵලය ගැන විශ්වාසයක් නැති, මිත්‍යා දෘෂ්ටික මතවල විචිත්තෝද වේ ඉන්න ඒ අතු අන්ධයන් හා සමානයි. අන්ධයා කියලා කියන්නේ කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්ධයා කියන කෙනාට කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ කියන පුජ්‍යලයාට අල්ප මාත්‍රයක්වත් නුවණසක් පිහිටලා නැහැ. මේ කෙනාට අල්ප මාත්‍රයක්වත් නුවණසක් පිහිටලා නැහැ. අල්ප මාත්‍රයක්වත් නුවණසක් පිහිටලා නැති නිසා ආන්ගේ තැනත්තාට කියව කවුරු කියලාද? අන්ධබාල ප්‍රතඥයා කියලා. ඒ කෙනාට කියන්නේ අන්ධබාල ප්‍රතඥයා. ඊගව දෙවෙනි කෙනා තමයි කල්යාණ ප්‍රතඥයා. දැන් මේ කල්යාණ ප්‍රතඥයා හා සෝවාන් මාර්ගස්තයා කියන දෙන්නාගේ තියෙන වෙනස්කම් ටික හඳුනාගත්තාම මේ දෙකේ තියෙන වෙනස අපිට මනාව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔබ ඉන්නේ කොතනද කියලා මම අමුතුවෙන් කියන්න ඕමනාවක් වෙන්නේ. ඔබටම තේරුම් ගන්න පුළුවන් අපි ඉන්නේ කොතනද කියලා. ඊගා මේ බුද්ධානුස්සති භාවනාව අපි ඉන්න තැනින් ඉදිරියට යන්න කොයි විදිහටද උපකාර වෙන්නේ කියන කාරණාව ගැනත් ඔබට ප්‍රායෝගික අවබෝධයක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත්ත්වය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද එතෙන් යන්නේ ඉස්සෙල්ලා අපි සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් ඵලයටවත්පත් නොවිච්ච කෙනෙක් සකදාගාමී, අනාගාමී, අරිහත් කියන ඵලයන් වචන වශයෙන් අපි ප්‍රගුණ කරනවා මිස ඒවා අපිට අවබෝධ කරගන්න ඒතුවට යන්න පුළුවන් වේද කියලා හරියට කියන්න බෑ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අපි ඉන්නේ කොතනද? ආන්ගේ ඉන්න තැනට වඩා ටිකක් ඉස්සරහට යන එක. ඒ නිසා අපි ඉන්න කල්යාණ ප්‍රතඥ භූමිය තුලද සෝතාපට්ටි මාර්ගය තුලද ඉන්නේ. ඒ වගේ මේ දෙක දියුණු කරගන්න අපිට කොහොමද මේ භාවනා මාර්ග උපකාර වෙන්නේ කියන කාරණාව තමයි මම හිතන්නේ ඔබට මෙතනදී වඩා ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා දැන් කල්යාණ ප්‍රතඥයා ගැන කියන්නේ ඉස්සරලා මම ඔබට සෝතාපට්ටි මාර්ගස්තයා ගැන කියලා දෙනවා. එතකොට ඔබට පුළුවන් සෝතාපට්ටි මාර්ගස්තයා සහ කල්යාණ ප්‍රතඥයා අතර තියෙන වෙනස්කම් හඳුනා ගන්න. එයින් පින්වතුනි, සෝතාපට්ටි මාර්ගස්තයා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සද්ධානුසාරේ පුජ්‍යලයා, අනෙක් කෙනාට කියව ධම්මානුසාරේ පුජ්‍යලයා. ඒ දෙන්නගේ වෙනස තියෙන්නේ සද්ධානුසාරේ පුජ්‍යලයා ශ්‍රද්ධාව තුලින් තමයි ඉස්සරහට යන්නේ. ධම්මානුසාරේ කෙනා ප්‍රඥාවෙන් තමයි ඉදිරියට යන්නේ. එත ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි. එත ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි, අවබෝධය. ඒ කියන්නේ මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා යම් කෙනෙක් අදහනවා නම් ඒ ඇදහිීමයි තියෙන්නේ සද්ධානුසාරේ භූමියට. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන කාරණා තුන අදහනවා නම් ඒ ඇදහිීමයි තියෙන්නේ සද්ධානුසාරේ භූමියට. හැබැයි යම් කෙනෙක් මේ ලෝකේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය
ඇදහිීමෙන් එහා ගිය නුවණැසින් දකින්න පුළුවන් නම් අන්න ඒක එයා ධම්මානුසාරී කෙනෙක් බවට පත් වෙන්න උපකාර වෙනවා. මම හිතනවා ඔබට ධම්මානුසාරී භූමියට බැස ගන්න අමාරුයි කියලා. ඔබට ධම්මානුසාරී භූමියට බැස ගන්න අමාරුයි. ඒ නිසා ඔබට පහසුම මාර්ගය තමයි සද්ධානුසාරී භූමිය. සද්ධානුසාරී භූමිය තමයි සෝතාපට්ටි මාර්ගයේ පල්ලෙහැම තියෙන එක. ඒ නිසා අපිට පහසුවෙන්ම ගමන් ගන්න පුළුවන් මාවත. ඒ නිසා මේ සද්ධානුසාරී කෙනා ගැන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සද්ධානුසාරී කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ කෙනා ගැන වදාරන භාගතුන් වහන්සේ දේශනා කරන මේ සද්ධානුසාරී කෙනාට න හේවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදයක් නැහැ. අචල ප්‍රසාදය කියන්නේ මොකද්ද? නොවෙනස් වෙන ප්‍රසාදයක් නැහැ. දැන් අචල කියන වචනේ අර්ථයේ තියෙන වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන කියනවා න හේවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ මේ සද්ධානුසාරී කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන නොවෙනස් වෙන ප්‍රසාදයක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් අපිට තේරෙනවා සද්ධානුසාරී කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම කලකදී වැඩි වෙනවා, කලකදී අඩු වෙනවා කියන එක. සද්ධානුසාරී කෙනාගේ ස්වභාවය එහෙමයි. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව කලකදී වැඩි වෙනවා, කලකදී අඩු වෙනවා. ඊගාව කියනවා න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කෙනාට ධර්මයේ ගැන නොවෙනස් වෙන ප්‍රසාදයක් නෑ. ඒක කලින් කාලට අඩු වැඩි වීමක් දකින්න තියෙනවා. ඊගාවන සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. එතකොට මහා සංඝ රත්නය ගැන අචල ප්‍රසාදයක් නෑ. මහා සංඝ රත්නය ගැන ප්‍රසාදය තියෙනවා. හැබැයි ඒ තියෙන ප්‍රසාදේ අඩු වැඩි වීම දකින්න තියෙනවා. එතකොට මේ කිසිම තැනක කියවෙන්නේ නැහැ ප්‍රසාදේ නැහැ කියලා. මේ කිසිම තැනක කියවෙන්නේ ප්‍රසාදේ නැහැ කියලා. කියවෙන්නේ අචල ප්‍රසාදේ නැහැ කියලායි. ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය කලින් කාට අඩුවීමක් හා වැඩිවීමක් දකින්න තියෙනවා. ඒක නිසා අවිච්ඡප්පසාදයක් නැහැ සෝතාපට්ටි මාර්ගයේදී. ඊගා බුදුරජාණන් වහන්සේ වදාන න හාසපඤ්ඤාය න ජවන පඤ්ඤාය. ඒ ඇයිට මේ තීක්ෂණව වැටහෙන්නේ නැහැ. මේ කියපු ගමන් එකක් ශනිකව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ ලෝකේ තියෙන ඔක්කොම අනිත්‍යයි කියලා කීවට එකපාර වැටහෙන්නේ නැහැ. එම වහා වටහා ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. සියුම් විදියට දැකීමේ හැකියාවකුත් නැහැ. නච විමුක්තිය සමන්නාගතෝ හෝති. ඒක නා නිර්වාණය ප්‍රත්‍යවශ්‍ය කරලත් නැහැ. හැබැයි මේ කිසිම දෙයක් නැති වුණාට අපිචස්ස ඉමේ ධම්මා හොති මෙන්න මේ ටික තියනවා කිව්වා. දැන් මේ කිසිම දෙයක් නැහැ. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, මහා සංඝ රත්නය ගැන තියෙන යම් ප්‍රසාදයක් තියෙනවාද? මේ ප්‍රසාදය අඩු වැඩි වීමක් දකින්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කෙනාට වහා වැටහෙන ප්‍රඥාවක් නැහැ, තීක්ෂණ ප්‍රඥාවක් නැහැ. එයා නිවන් දැකලත් නැහැ. හැබැයි මේ දේවල් නැති වුණාට මේ කෙනාට අපචස්ස ඉමේ ධම්ම හොද මේ ටික තියෙනවා. මොනවාද ඒ තියෙන්නේ? තථාගතේ චස්ස සද්ධා මතං හොති පේමත්තා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් හා පේ මාත්‍රයක් තියෙනවා. ඒකයි සද්ධා මතං හොති පේමත්තා. සද්ධා මාත්‍රයක් තියෙනවා, ප්‍රේම මාත්‍රයක් තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි සද්ධා ඉන්ද්‍රියං, විරේන්ද්‍රියං, සති ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියං, පඤ්ඤා ඉන්ද්‍රියං. දැන් මේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාවය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න පටන් අරගෙන තියෙනවා. ආන්ගේ තැනැත්තා තමයි සද්ධානුසාරී කෙනා කියලා කියන්නේ. ඒතකොට සද්ධානුසාරී කෙනාගේ අපිට දකින්න පුළුවන් ගුණාංග කීපයක් තියෙනවා. මොනවාද ඒ ගුණාංග? බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් තරමකට දියුණු කරගත්තු මත්තං කියන්නේ යම් ප්‍රමාණයක්. සල්පයක් වෙන්න පුළුවන්. යම් ප්‍රමාණයකට දියුණු කරගත්තු සද්ධා මාත්‍රයක් හා ප්‍රේම මාත්‍රයක් තියෙනවා. ඊගාව සද්ධා ඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික වඩන්න පටන් අරගෙන තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික වඩන්න පටන් අරගෙන තියෙනවා. අපි එතකොට අපි ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න මෙන්න මේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න කෙනාගේ තියෙන ප්‍රධාන ගුණාංග ටික ගැන යම් හඳුනා ගැනීමක් ඇති කරගත්තොත් අපි එතන ඉන්නවද කියලා අපිට බලා ගන්න පුළුවනි.
පින්වතුනි මොකද්ද මේ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියලා දෙකක් මෙතන දක්වනවානේ. සද්ධා මාත්‍රය හා ප්‍රේම මාත්‍රය. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අදහන එක. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නිසා අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාජන සම්පන්න වනසේක මේ විදියට ඒ නවාරහාදී බුදුගුණ පිළිබඳ ඇදහිීම. එහෙම නැත්නම් මේ බුදුගුණ ගැන පිළිගැනීමට තමයි අපි ශ්‍රද්ධාවය කියලා කියනවා. ඒ ශ්‍රද්ධාව ගත්තාම නානාවිද ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේදයන් ගැන අපි මෙතන කතා කරන්න යන්නේ කාලයත් එක්ක පින්වතුන්ට අවශ්‍ය ප්‍රමාණික අවබෝධයක් දෙන්න මේ අනුශාසනාව අපි සංක්ෂේප කරන නිසා මේ ශ්‍රද්ධාවේ ප්‍රභේදයන් තියෙනවා. එතකොට මේ ප්‍රභේදයන් අතර කොයි ආකාරයෙන් බැලුවත් මේක තියෙන පොදු කාරණාවක් තමයි ශ්‍රද්ධාව තුළ සාමාන්‍යයෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇදහිීම. බුදු ගුණය අදහනවා. ඒකට සද්ධා මත්තං බුදුරජාණන් වහන්සේ ගැන එකනාට යම්කිසි ප්‍රමාණයකට යම් ඇදහිීමක් තියෙනවා. යම් ඇදහිීමක් තියෙනවා. ඒ විතරන්නේ ප්‍රේම මත්තං කියලා වචනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ආදරයක් තියෙනවා. දැන් අපිට තියෙන ගැටලුවක් තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන ඇදහිීමක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමයක් නැහැ. ඒතර දුර්වලතාවයක් තියෙනවා. ඔබේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමයක් නැතිනම් ඔබ ශ්‍රද්ධානුසාරී භූමියේ ඉන්නවා වෙන්න බෑ. ඒ අඩුව තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රේමය කියන වචනය පින්වතුන්ට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ වචනය ධර්මයේ තුල අයින් කරපු වචනයක් නේද කියලා. අයියේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා තියෙනවානේ. මේ ප්‍රේමය නිසා ශෝකය උපදිනවා, ප්‍රේමය නිසා භය උපදිනවා, ප්‍රේමයෙන් මිදිච්ච නැත්තාට භය ශෝකයක් කොයින්ද කියලා. ඔය වගේ වචනයක් අරගෙන ඔබට මේ පිළිබඳ යම් සංකහාවක් ඇති වෙන්න පුළුවන්. පින්වතුනි ධර්මයේ අහදින් ඔබ හොඳින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි සමහර වචන තියෙනවා මේ වචන වලට තියෙන එකම අර්ථයක් විතරයි. සමහර වචන තියෙනවා මේ වචන කොතනින් කොයි ආකාරයෙන් කියවත් ඒක තියෙන එකම අර්ථයක්. අනිත්‍ය කිව්වොත් අනිත්‍යම තමයි. අය අනිත්‍යයටයි වෙන අර්ථ දෙන්න බෑ. ඒ වෙනස් වෙනවා කිව්ව වෙනස් වෙනවා මිස ඒක ටිකක් වෙනස් වෙනවා ටිකක් ස්ථිර තියෙනවා කියලා එහෙම කතා නැහැ. සමහර වචන තියෙනවා එකම අර්ථයයි ඒක තියෙන්නේ. ඒකයි අමුතුවෙන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. කොහෙන් විග්‍රහ කරලා බැලුවත් ඒකේ එන්නේ එක අර්ථයයි. එතකොට සමහර වචන තියෙනවා ඒ වචනවල අර්ථ කීපයක් තියෙනවා. දැන් ඔබ හිතන්න අර්ථ කීපයක් තියෙන වචනයක් අපිට හම්බ වුණොත් එහෙම අපි ඍජුව එකපාර අර වචනයට බැසගන්නේ නැහැ. ඒ වචනේ විග්‍රහ කරලා තියෙන ආකාරය දිහා බලන්න ඕනේ. ඒ අවස්ථාව දිහා බලන්න ඕනේ. ඒ ස්වභාවය දිහා බලන්න ඕනේ. එහෙන් බලලා තමයි අරකේ අර්ථ අවබෝධය ලබන්න ඕනේ. හැබැයි සමහර වචන තියෙනවා අර්ථ රාශියක් තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ක් ගැන අපි කතා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ වනාහි උපමා විශේෂ අතික්‍රාන්තයි. මේ මහා පෘථිවියවත් මහා සාගරයවත් මහා මේරු පර්වතයවත් තථාගතයන් වහන්සේගේ අනන්ත බුදු ගුණ වලට උපමා කරන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. මේසා විශාල ගුණ රාශියන් පද 9කට කැටි කරනකොට ඒ පදයක් ඇතුලේ කොච්චර අර්ථයන් ඇද්ද? ඒ නිසා අරහම් බුදු ගුණය අරගෙන අද මම මෙතන අනුශාසනාවක් පැවැත්වුවොත් ඊට වඩා හාත්පසින් වෙනස් වෙච්ච අනුශාසනාවක් ඔබට හෙට දවසේ අහන්න පුළුවන්. එහෙම හෙට දවසේ එහෙම ඇහුවන් පස්සේ ඔබ එකපාර හිතන්න යන්න එපා. අර අනුශාසනාව හරි මේ අනුශාසනාව වැරදි කියලා. මොකද සමහර වචන තියෙනවා ඒ වචන වලට බොහෝ අර්ථයන් තියෙනවා. දැන් මේ ප්‍රේමය කියන වචනය යෙදෙන තැන් වලට අනුව තමයි ඒක හරිද වැරදිද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මෙතනදී ප්‍රේමය කියන වචනය යොදන්නේ කාමය කියන කාරණාව තුල නෙමෙයි. අතන තණ්හාය ජායති සෝකෝ කියපු තැන කාමයට එක්ක යොදලා තියෙන්නේ. ලෞකික ලෝකයට එක්ක යොදලා තියෙන්නේ. හැබැයි මෙතන ප්‍රේමය කියන වචනය එහෙම යොදපු එකක් නෙමෙයි. ඒක ශ්‍රද්ධාව තුළ යොදන එකක්.
කුසල් සිත තුළ යෙදුන එකක්. එනිසා අතන කියෝ ප්‍රේමය නිතරම ලෝභයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ. මෙතන කියන ප්‍රේමය නිතරම සෝමනස්සයත් එක්ක ඒ වගේම කාමාවචර කුසලයක් එක්ක තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. දැන් පින්වතුන්ට ඔක උපමාවකින් උදාහරණයකින් කියලා දෙනවා නම් පින්වතුන්ට මතක ඇති නේද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේත් එක්ක රජගහනුව වැඩම කරද්දී නාලාගිරි හස්තිරාජයාට රා කලගෙඩි සෝසක් පෙව්වා කියලා තමයි පින්වතුන් අහලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා ධම්මපදට්ට කතාවේ කියනවා රා කලගෙඩි 1000ක් පොවලා කියලා. මාත් හිතනවා 1000ක් පොව නැති කියලා. නාලගිරි කියන්නේ පර්වතයක් වගේ ඇතෙක්නේ. ඉතින් කොහොම හෝ විශාල ප්‍රමාණයක් රාපවලා මේ යථා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එවනකොට ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේ හඳුනගන්නේ නැද්ද? මේ ලෝකේ කිසිම කෙනෙකුට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුතරක් කරන්න බෑ කියන එක උන්වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. කොච්චර දැනගත්තත් අර යථා බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක ඉවස ගන්න බෑ. උන්වහන්සේ ඉස්සරහට පයින්නවා. එතකොට උන්වහන්සේ අදහනවා බුදුරජාණන් වහන්සේට මේ යථාට කිසිම හානියක් කරන්න බෑ කියලා. කොච්චර ඇදහුවන් ආනන්ද ස්වාමීන් වහන්සේට ඉන්න බෑ පිටිපස්සට. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ගැන තියෙන අධිකතර ප්‍රේමය නිසා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන අධිකතර ප්‍රේමය. ඒ අධිකතර ප්‍රේමය නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට පයින්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ පිටිපස්සට යන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරු කරලා ගියන් ආනන්ද ස්වාමීන් වහන්සේට යථා කිට්ටු වෙන්න ඉන්න පුළුවන් කමක් නැයි. ශ්‍රද්ධාව වගේම බුදුරජාණන් වහන්සේකට තියෙන අධිකතර ප්‍රේමය නිසා දෙවෙනි වතාවේ ඉස්සරහට පයින්නවා. දෙවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ පිටිපස්සට වෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරු කරලා එහා යන්නේ නැහැ. ගරු කරලා පිටිපස්සට වුණත් එතා කිට්ටු වෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට තවත් ඉන්න බෑ. උන්වහන්සේ තුන්වෙනි වතාවේ ඉස්සරහට පයින්නකොට තමයි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ 500 සංඝයායි කෙරවලින් තිබ්බා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා. කුසනාරානවර උපවාත සාලවනෝද්‍යානයේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන මොහොතේ බැලුවා ආනන්ද ස්වාමීන් වහන්සේ පේන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඇහුවා මහණෙනි ආනන්දයන් කොයි කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අනේ මාගේ සාතුරුන් වහන්සේද පිරිනුවම් පානවා කියලා හිතේ ඇතිවෙච්ච දුක නිසා කුටියට ගිහින් ජනේලේ එල්ලේගෙන පුංචි ළමයෙක් අඬනවා වගේ එකි ගහමින් අඬනවා කිව්වා ස්වාමීනි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට අඬන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවට වඩා උන්වහන්සේ ගැන තියෙන ප්‍රේමය නිසා. හැබැයි මේ ප්‍රේමය උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි තියෙන ගෞරවයත් එක්ක උපදින එක. ආන්ගේ ප්‍රේමය හා ඒ කියන ඇදහිීම කියන මේ කාරණා දෙකම තියෙන්න ඕනේ සද්ධානුසාරය කෙනෙකුට. කෙනෙක් සද්ධානුසාරී භූමියට බැස ගන්නවා නම් ඒ තැනත්තාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන ඇදහිීම තියෙන්න ඕනේ වගේම මේ රත්නත්‍රය පිළිබඳව ලොකු ප්‍රේමයක් තියෙන්න ඕනේ. පින්වතුන් තව තැනක් කියලා දෙන්න. ඒ තමයි පින්වතුන් අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා තමයි බුදුරජාණන් වහන්සේට ජේතවන මහා විහාරයේදී කළ පූජා කරේ. අනාථපිණ්ඩික සිටුවරයා 54 කෝටියක් වියදම් කළ මහා විහාරය ඉදි කරා. දවසකට දෙතුන් වතාවක් බුදුරජාණන් වහන්සේට උපස්ථානයට ගියා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට හැමදාම තමන්ගේ නිවස දන් සකස් කරා. පින්වතේ සඳහන් වෙනවා කිසිම දවසක් මේ අනාථපිණ්ඩික සිටුවරයා ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා අනේ ස්වාමීනි මට ධර්මයේ දේශනා කරනසේකවා කියලා ආරාධනා කළා නැහැ කියලා. කිසිම වෙලාවක අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරලා නැහැ. ස්වාමීනි මට ධර්ම දේශනා කරන්න කියලා. කිසිම වෙලාවක ගිහින් අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා නැහැ. හැබැයි තථාගතයන් වහන්සේම හිතලා උන්වහන්සේම කල්පනා කරලා අනාථපිණ්ඩික සිටුවරයාට දේශනා කරපු සූත්‍ර දේශනාවන්
ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. ඒ සූත්‍ර දේශනාව හොඳින් කියවලා බලන්න. ඒ හැම දේශනාවක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ හිතලා කරපු දේශනාවක්. කිසිම වෙලාවක අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කළත් නැහැ. ඒ වගේ ප්‍රශ්න අහලත් නැහැ. ඒකට හේතුව තමයි අනාථපිණ්ඩික සිටුතුමා නිතරම හිතනවා කියනවා බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වුණාට මොකද රජ කාලේ මහ සැප විඳපු කෙනෙක්. උන්වහන්සේ රාජසකුමාලයි බුද්ධ සකුමාලයි අනේ මං ගිහින් උන්වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට උන්වහන්සේ වෙහෙසටපත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මොකටද වෙහෙසටපත් කරන්න කියලා කවදාවත් ප්‍රශ්න අහන්න යන්නෙත් නැහැ. කවදාවත් බණ කියන්න කියලා ආරාධනා කරන්නෙත් නැහැ. බලන්න එහෙම ආරාධනා කළේ නැත්තේ ශ්‍රද්ධාව නැතිකම නිසාද? ශ්‍රද්ධාව නැතිකම නිසා නෙමෙයි. මේ බුද්ධ ශාසනයම ගත්තාම දායකයන්ගෙන් අග්‍ර වෙන්නේ අනාථපිණ්ඩික සිටුතුමා. ශ්‍රද්ධාව නැතිකම නිසා නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන අධිකතර ප්‍රේමය. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන අධිකතර ප්‍රේමය. ඒක නිසා අපේ ජීවිතය තුළ අපි සද්ධානුසාර කෙනෙක් වෙන්න නම්, එහෙම නැත්නම් අපි සෝතාපට්ටි මාර්ගයට බැසගත්තු කෙනෙක් වෙන්න නම්, ඒකාන්තයි අපිට මෙන්න මේ කියන ශ්‍රද්ධාව, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ ගැන ඇදහිීම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න ප්‍රේමය. මේ දෙකම වමනා වෙනවා මේ ආර්ය මාර්ගයට බැස ගන්න. පින්වතුනි, ඒ විතරක් තිබිලා මදි. ඒ දෙක විතරක් තිබිලා මදි. ඒ දෙකත් එක වැඩෙන්න ඕනේ තව කාරණා පහක් තියෙනවා. මොනවාද? පහක් කියලා තව හතරක් තියෙනවා. මොනවාද? හතර. ශ්‍රද්ධාව ගැන අපි දැන් කීවා. තව තියෙනවා වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතන වීරිය කියවම කීයටද? මෙතන වීරිය කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන අකුසල ධර්මයන් තියෙනවා. අපේ ජීවිතයේ තියෙන අකුසල ධර්මයන් නැති කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. අපේ ජීවිතේ ඉපදිලා නැතිනම් අකුසල් තියෙනවා. ඒව තාම ඉපදිලා නැහැ. ඉපදිලා නැතිනම් කිසිම අවස්ථාවක් දෙන්න හොඳ නැහැ. ඒ අකුසල් අපේ ජීවිතයට එකතු වෙන්න. ඊගාව අපි කරගෙන යන කුසල් තියෙන පින්වත් ඔබ නිවසේ බුද්ධ පූජාව තියනවා වෙන්න පුළුවන්. සෙනසුනට පෙරු දාණය පූජා කරනවා වෙන්න පුළුවන්. ඔබ පොයේට පෙහෙවස් සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ගුවන් විදුලියෙන් බණ අහන කෙනෙක් වෙන්න පුළුවන්. පින්වතුන් දවසකට පොතක් අරන් බණ පොතක් කියවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කරන හොඳ දේවල් ටිකක් තියෙනවද? මේ දේවල් අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. හැබැයි එතනින් නතර වෙලා බෑ. අපි තව කරපු නැති බොහෝ දේවල් තියෙනවානේ. අපි කරපු කාර්ය අවසන් වෙන රහත් වුණාම රහත් ඵලයට පත් වෙනකන් අපේ ජීවිතේ දියුණු කරගන්න ඕනේ බොහෝ කුසල් තියෙනවා. මේ කුසල් උපදවා ගන්න අපිට උත්සාහයක් උනන්දුවක් වීරියක් තියෙන්නට ඕනේ. මෙන්න මේ කාරණා ටික අනිවාර්යයි. ආන්ගේ සඳහා ඒ කියන්නේ අපේ නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් ටික දියුණු කරගන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න වගේම නූපන් අකුසල් නොයිපද වීම පිණිස යම් උත්සාහයක් තියෙනවා නම්, වීරියක් තියෙනවා නම්, ආන් ඒකට තමයි මෙතන විරිය කියන නාම යොදන්නේ. ඊගව අපිට සිහිය තියෙන්න ඕනේ. සිහිය කියන්නේ මොකද්ද? අර අපේ පුරුද්දක් තියෙනවා, වාජනය බින්දනෝ සිහිය නැහැ කියලා කියනවා. අපි කියනවා. මම මේක හරිද වැරදිද කියන කාරණාව නෙමෙයි මෙතන අර්ථවත් කරන්නේ. හැබැයි මේ බුද්ධානුස්සති භාවනා කතාවේදී සතිය කියලා කියන්නේ ඒකට නෙමෙයි. සතිය ගත්තහම මේක තියෙන ප්‍රධාන දෙකක්. අපිලාපන ලක්ෂණ සතිය හා උපග්ඝන්න ලක්ෂණ සතිය කියලා. මේ සතිය තියෙන ප්‍රධාන දෙකක්. ඒක එකක් තමයි පින්වතුනි. දැන් අපිට අපේ సంతානේ පින්වතුන් ඔබ භාවනා කරන්න ඉඳ ගන්නවා. පින්වතෝ භාවනා කරන්න ඉඳ ගන්නවා. පින්වතෝ භාවනා කරන්න ඉඳගත්තාම මොකද වෙන්නේ? පින්වත ඔබට නිදිමත එනවා. අලස භාවය එනවා. එහෙම නැත්නම් විවිධ සිතිවිලි හිතට ගලාගෙන එනවා. ඒක ඔබට නවත්තන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔබ සමාධිය තුළ ඉඳගෙන නෙමෙයි භාවනා කරන්නේ. ඔබ සමාධියට සමවැදියා නෙමෙයි ඉන්නේ. සමාධියට සම නොවැදිච්ච කෙනෙක් භාවනාවට බැසගත්තාම ඒ කෙනාට නීවරණයන් එනවා කියන එක 아무තු දෙයක් නෙමෙයි. ඒක පින්වතුන් කලබල වෙන්න ඕන දෙයක්වත් නෙමෙයි. හැබැයි නීවරණ ධර්මයන් එනකොට දැන් මගේ సంతානෙට නීවරණ ධර්මයන් ආවා කියලා දැනගන්නේ මොකෙන්ද?
සිහියෙන් දැනගන්න ඕනේ. ඒකට සතිය තියෙන්න ඕනේ. එතකොට නීවරණ ධර්මයන් අපේ సంతානයේ තුවර දැන් ප්‍රමුණා කියන කාරණාව කල්ලාතු දැනගන්න බෑනේ. ආවන් පස්සේ දැනගන්නේ. අපිට කල්ලාතුව මේ සිහියෙන් දැනගන්න බෑ. අපි ආවන් පස්සේ තමයි දන්නේ මගේ సంతානයේ නීවරණ ධර්මයන් ආවා. ක්ලේශ ධර්මයන් ආවා. අකුසල ධර්මයන් ආවා. ඔන්න දැන් අපිට ඒ ගැන සිහිපත් වීමක් වෙනවා. ඒ සිහිපත් වෙද්දී අනිත් පැත්තට අපිට හිතෙනවා මේ වෙලාව මෙව ගැන හිතා ඉන්න වෙලාව නෙමෙයි. මේ වෙලාව භාවනාව වඩන වෙලාව. මේ වෙලාව බණහන වෙලාව. මේ වෙලාව බුද්ධ පූජාව තියෙන වෙලාව අපිට සිහි වෙනවා. එතකොට අකුසලය මොකද්ද කියලා සිහි කරලා ඊගාව කුසලය මොකද්ද කියන කාරණාව සිහි කරලා අකුසලය දුරු කරන්න හා කුසලය වඩන්න මෙන්න මේ සතියෙන් අනුග්‍රහය දෙනවා. ඒකට තමයි සතිය කියන්නේ. අර පිඟාන කෝපෙ බින්දන එකට නෙමෙයි. හැබැයි පිඟාන කෝපෙ බින්දන එකට නෙමෙයි කියලා මං කියන්නේ මෙතනදී විතරයි. පින්වතුන් ඒ කතාව හැමතැනකටම ගන්න යන්න එපා. මොකද මෙතන අනුශාසනාව කරන්නේ බුද්ධානුස්සති ධම්මපරියායේ. බුදුගුණ භාවනා පරියායෙන් කරන මේ අනුශාසනාව වෙනත් අනුශාසනාවන් එක සංසන්දනය කරන්න යන්න එපා. ඔබට ඉරියාපත කර්මස්ථානය ගැන ඇහුවොත් ඉරියාපත කර්මස්ථානයේ වඩන කෙනෙකුට පිඟානයක් කෝපයක් වුණා බින්දුනොත් එහෙම දැනගන්න ඕනේ ඒක. ඒක නිසා එතනදී මේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා මේකමයි හරි අනිස්සියල්ල බොරු කියන තර්කයකට හෝ දෘෂ්ටියකට ඔබ වැටෙන්න යන්නත් එපා. මෙතනදී අපි මේ අනුශාසනාව කරන්නේ බුද්ධානුස්සති භාවනාව කියන ධර්මපරයය. ඒ නිසා එතනදී හැබැයි අකුසලයේ මොකද්ද කියලා සිහි කිරීම, කුසලයේ නැත්නම් තමන් වඩන කර්මස්ථානයේ මොකද්ද කියලා සිහි කිරීම, ඒ සිහි කිරීම තුළින් අකුසල ටික දුරු කරලා කුසල ටික වැඩිම තමයි මේ සතියෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ සතිය නැතුව ඔබ හිතනවද ඔබට සෝතාපට්ටි මාර්ගය තුල යන්න පුළුවන් කියලා? මේ සතිය නැතුව ඔබට බුදුගුණ භාවනාව වඩන්න බෑ. ඔබ හිතනවද බුදුගුණ භාවනාව වැඩේ කියලා? මේ සතිය දියුණු කරන්න ඕනේ. මේ සතිය නැතුව ඉස්සරහට යන්න බෑ. ඊගා මේ සතිය වගේම තමයි සමාධිය. සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය කියලා කියන්නේ පින්වතුනි කුසල් සිතක තියෙන එකඟ භාවය. කුසල් සිතේ තියෙන එකඟ භාවයට කියව මොකද්ද? සමාධිය. එතකොට කුසල් අරමුණ කියලා දැන් අපි මෙතන ගන්න බුද්ධානුස්සතිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනකොට අපිට කොයිතරම් අරමුණු රාශියක් එනවද? කොයිතරම් අරමුණු රාශියක් එනවද? ඇත්තට මේ රාශියේ එන්නේ පින්වතුනි බුදුගුණ අරමුණු කරගත්තු සිතේ නෙමෙයි. බුදුගුණ අරමුණු කරගත්තු සිත ඉපදිලා බිඳිලා යනකොට අනිත් ඉන්ද්‍රියන් වලට ගැටෙන අරමුණු මූලයේ කරගෙන තව බොහෝ සිතවිලි කන්දරාවක් ඉදර එන්න පටන් ගන්නවා. ඔබ මනසින් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගද්දී ඔබේ කනට ඇහෙන දෙයට අනුව හිත යනවනේ. ඇහැට පේන දෙයට අනුව හිත යනවනේ. ඒ කියන්නේ මනසින් උපදින්නා වූ චිත්ත පරම්පරාව බිඳෙන්න වැඩි වෙලාවක් කියන්නේ නැහැ. තප්පරයකට කෝටි ගණක් කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තෝ චිත්ත පරම්පරාව බිඳෙද්දීම අනිත් ඉන්ද්‍රියන් වලට ගැටෙච්ච අරමුණු වලට හිත යන්න පටන් ගන්නවා. ඕන්ගේ යන්නේක වලක්වා ගන්න ඕනේ. ඒක එකපාර වලකින්න ඒක ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද වලකින්න කියලා. ආන් ඒක වලක්වාගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තු කුසල් සිත තුළ මේ සිත පවත්වා ගන්න පුරුදු වෙන්න ඕනේ. ආන් ඒකාග්‍රතාවයට අපි කියව මොකක් කියලාද? සමාධිය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තු සමාධි නිමිත්ත අපේ సంతානය තුළ උපදින්නේ නැතුව අපිට පුළුවන්කම නැහැ. ඒක යන්තරමකටවත් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඉපදියා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් සෝතාපට්ටි ඵලයට මාර්ගයට යන්න සම්පූර්ණයෙන් ඉපදෙන්න ඕනේ නැහැ. නමුත් ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න ඕමනා කරන අංග ටික පටන් අරන් තියෙන්න ඕනේ. ඒ අංගය තමයි අර විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා අපි කියන්නේ. ඒකාග්‍රතාවයට යන්න ඕනේ අංග පටන් ගන්න විතක්කයෙන්, විචාරයෙන්. ඒ දෙකෙන් තමයි පටන් ගන්නෙ. ඒක පටන් අරන් ඉස්සරහට යන කෙනෙක් වෙන්න ඕනේ. සෝතාපට්ටි මාර්ගයට බැසගත්තු කෙනෙක් වෙන්න. ඊගාව කාරණාව තමයි ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවය කියලා මෙතන කියන්නේ අර ලෝක ස්වභාවය ගැන. ඒ කියන්නේ මේ ලෝකයේ අනිත්‍යත්වය, මේ ලෝකයේ තියෙන දුක්ඛදායක ස්වභාවය, සත්පුද්ගල ආත්ම සංඥාවේ මේක ග්‍රහණය කරගන්න බැරි ස්වභාවය ගැන සද්ධානුසාරී භූමිය ඉන්න නිසා යම් ඇදහිීමක්වත් තියෙන්නට ඕනේ.
දැන් මෙන්න මේ අංග පහ 100%ක් වැඩෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයත් ප්‍රේම මාත්‍රයත් මේ කියන විරිය සතිය සමාධිය ප්‍රඥාවත් කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න පටන් අරගෙන නම් තියෙන්නේ. ඒ ටික වැඩෙන්න පටන් අරගෙන නම් තියෙන්නේ ආන් ඒ කෙනාට කියන්න පුළුවන් සද්ධානුසාරේ කෙනා. එහෙම නැත්නම් සෝතාපට්ටි මාර්ගයට බැසගත්තු කෙනා කියලා කියන්න පුළුවන්. හැබැයි පින්වතුනි යම්කිසි කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය තියෙනවා. නමුත් අර සති සමාධි ප්‍රඥා දියුණු වෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා ඉති වෙන්නේ කොතැනද? ඒ කෙනාට තමයි කියන්නේ කල්යාණ ප්‍රත්‍යඥයා කියලා. ඒ කෙනාට කියවේ කල්යාණ ප්‍රත්‍යඥයා. ඒ කෙනා බුද්ධ පූජාව තියනවා, බෝධි පූජාවන් තියනවා, බුදු ගුණ භාවනාවන් වඩනවා. ඒ සියල්ලම කරගෙන ගියත් අර සති සමාධි ප්‍රඥාදී ගුණයන් ඒ කෙනාගේ ජීවිතය තුළ දියුණු වෙන්නේ නැහැ. එතකොට ඒ කෙනාගේ ජීවිතය තුළ දියුණු වෙන්නේ නැති වුණාට ඒ කෙනා කර්මයේ කර්මඵලයේ පිළිගන්නවා, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ප්‍රේමය තියෙනවා. එතකොට ශ්‍රද්ධා ප්‍රේමය තියෙන නිසා කර්මයේ කර්මඵලයේ දෙක විශ්වාස කරන නිසා දාන ආදී යහපත් කුසල ධර්මයන්ගේ සමාදන් වෙලා ඉන්න නිසා ඒ කෙනාට අන්ධබාල ප්‍රත්‍යඥය කියන්නත් බෑ. හැබැයි ඉන්ද්‍රිය ධර්මය වඩන පටන් ගන්න නැති නිසා ඒ කෙනාට සෝතාපට්ටි මාර්ගස්ථයා කියන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් ඒ කෙනා අයිති වෙන්නේ කල්යාණ ප්‍රත්‍යඥයා කියන තැනට. දැන් ඔබ තීරණය කරගන්න ඔබ ඉන්නේ කොතනද කියලා. ඔබ ඉන්නේ කල්යාණ ප්‍රත්‍යඥ භූමියේද? එහෙම නැත්නම් ඔබ ඉන්නේ සද්ධානුසාරී කියන සෝතාපට්ටි මාර්ගයේද කියන එක මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඔබ විසින් තීරණය කරගන්න. හැබැයි බැලූ බැලමට පේන කාරණාවක් තමයි බොහෝ දෙනෙක් සමාජයේ ඉන්නේ සද්ධානුසාරී භූමියේ නෙමෙයි මේ කල්යාණ ප්‍රත්‍යඥ භූමියේ. එතකොට කල්යාණ ප්‍රත්‍යඥ භූමියේ නම් ඉන්නේ ඒක නා ඊගාව උත්සාහ කරන්න ඕනේ මොකේදද? සද්ධානුසාරී භූමිය කරා යන්න. ආන්ගේ සද්ධානුසාරී භූමිය කරා යන්න උපකාර වෙන ප්‍රධානතම කර්මස්ථානයක් තමයි බුද්ධානුස්සති භාවනාව. ඒකට හේතුව මොකද? මේ බුද්ධානුස්සති භාවනාව කියලාම කියන්නේ පින්වතුනි සද්ධාවේ පුල්ලං සතිවේ පුල්ලං පඤ්ඤාවේ පුල්ලං පුඤ්ඤවේ පුල්ලං ච අධිගච්ඡති කියලා. අපේ ධර්මයේ බොහෝම රමණීය විදිහට විස්තර වෙනවා. යමෙක් මේ බුද්ධානුස්සතිය වඩනවා නම් ආන්ගේ බුද්ධානුස්සතිය වඩ තැනැත්තා සද්ධාවේ පුල්ලං. ඒ කියන්නේ පොඩි ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මේ ශ්‍රද්ධාව තුළ විපුලත්වයටපත් වෙන්න පුළුවන්. ඒකයි සද්ධාවේ පුල්ලං කියවේ. ඒගව සතිවේ පුල්ලං අපි අත සතිය ගැන කතා කරානේ. කුසල් අරමුණ මොකද්ද කියලා සිහි කරන එක, අකුසල් අරමුණ සිහි වෙච්ච ගමන් දුරු කරන එක සතිය කියවනේ. ආන්ගේ සතිය තුළ විපුලත්වයටපත් වෙන්න. ඒ සතිය තුළ විපුලත්වයටපත් වෙන්න මේ බුදුගුණ භාවනාව අපේ ජීවිතයට උපකාර වෙනවා. පඤ්ඤාවේ පුල්ලං ප්‍රඥාවේ නම් මේ ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂ ධර්මයේ ගැන අදහන්න විශ්වාස කරන්න ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් විපුලත්වයක් ඒ කෙනාගේ ජීවිතය තුළ උපදිනවා. පින්වතුනි ඔය තුන කරගන්න පුළුවන් වුණා බැරි වුණත් තා වාසනාවක් තියෙනවා. මොකද්ද? පුඤ්ඤ වේ පුල්ලං චදිගච්ඡති. දෙන දානය, රකින්න සීලය, වඩන භාවනාව කවර කුසලයක් සිද්ධ කරත් ඒ කුසලය නිරන්තරයෙන්ම මහත්ඵල මහානිසංස වෙනවා. එතකොට සුගති මාර්ගය ඇරිලා අර කියන ඉන්ද්‍රිය ධර්මයන් ටික වැඩුණොත් පින්වතුනි ඒකේනා නිවන් මාර්ගය තුල ප්‍රවේශ වෙනවා. මෙන්න මේ කාරණා දෙකම බුද්ධානුස්සති භාවනාව තුලින් වැඩෙනවා. පුණ්‍ය ශක්තිය විපුලත්වයටපත් වීම කියන කාරණාව තියෙන නිසා ඒකේනාට සුගති මාර්ගය ඉවර වෙනවා. ඊගා සෝතාපට්ටි ඵලයට බහුව මාර්ගයට යනවා නම් ආන්ගේ මාර්ගයට බැස ගන්න පුළුවන් නිසා ඒ මාර්ගය තුල ප්‍රවේශ වෙන්න පුළුවන් නිසා ඒ කෙනාට නිවන් මාර්ගයේ ගමන් ගැනීමත් ඒ තුල පහසු වෙනවා. දැන් ඔබට ඔබේ ජීවිතය තුල යම්ගේ සැකයක් තියෙන්න පුළුවන්. ඔබ තමන්ගෙන් අහලා බලුවොත් නේද මේක අනුන්ගෙන් අහන්න යන්නේ නැතුව අර කෙනා මේ කෙනා නිවන් දැක්කද, ධ්‍යාන වැඩුවද, මාර්ගඵල ලබාද, රහත් වෙලාද නැද්ද කියන එක හොයන්න යන්නේ නැතුව මම ගැන හිතුවොත් නේද මම ගැන හිතුවොත් සමහර වෙලාවට ඔබට සැකයක් තියෙන්න පුළුවන්. මට සෝවාන් වෙන්න පුළුවන් වෙයිද? මට අවම වශයෙන් මේ සෝවාන් මාර්ගයවත් යන්න පුළුවන් වෙයිද කියලා?
ඒ කියන්නේ විරියසය සමාධි ප්‍රඥා ක්‍රමානුකූලව දියුණු කරගන්න මට පුළුවන් වෙයිද? එම සැකයක් ඔබට තියෙන්න පුළුවන්. හිතන්න පිංගතුනේ බැරි වෙලාවත් ඔබ කල්යාණ ප්‍රත්‍යඥ භූමිය තුල හරි ශක්තිමත්ව හිටියේ නැත්නම් මොකද වෙන්නේ? ඔබට සතර අපාය කියන්නේ මහගෙදර. ඔබට ඒකාන්තයයි නිරේතයි සම්ප්‍රේත අසුර කියන මේ අභෞවිය තැන්වල උපදින සිද්ධ වෙනවා. නිවන් දකින්න ප්‍රාර්ථනා කරන අපි නිවන තබා පින්වතේ නිරේන් ත්‍රිසං යෝනියෙන් ප්‍රේත විසයෙන් අසර යෝනියෙන් වා නිදහස් වුනේ නැත්නම් මේ බුද්ධ ශාසනයක් කළබලා කොයිතරම් අභාග්‍යයක්ද ඒක. ආන්ගේ අභාග්‍යයෙන් මිදෙන්න අපිට ලොකු ආසනාවක් තියෙනවා, ලොකු හැකියාවක් තියෙනවා බුද්ධානුස්සතිය. පින්වතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ සත්වයන් සුගතියට ගිය විදිය. මේ සත්වයන් සුගතියට ගිය විදිය පින්වතුන්ට මතක ඇති. අර මට්ටකුණ්ඩල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කේ. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ රූපය දැකීම වැරදි කියලා සමහර අය කියනවනේ නේද? සමහරව කියනවානේ මැටි රූප වලට වඳින්න මොකටද නේද? එම කියනවා. මැටි රූප වලට වඳින්න මොකටද? පිළිම වහන්සේගේ චෛත්‍යයේ තියෙන්නේ වැලිගඩොල් තමයි. ඉතින් ඒකේ 아무තු දෙයක් නැහැනේ. පිළිම විතරක් නෙමෙයි. ඉතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ හිටියත් මොකද රත්තරන් තියනවා වෙයි? ඒ තියෙන්නේ කෙස්ලෝ නියද සම්මස්නහර හදිය තමයි. එහෙම හිතන්න යන්න හොඳ නැහැ. එහෙම හිතන්න යන්න හොඳ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කහම අපිට අකුසහසගත අරමුණු එන්නේ නැහනේ. අපිට අකුසහසගත අරමුණු එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කහම කුසහසගත අරමුණු එන්නේ. මටකුණ්ඩල කුමාරයා ජීවිතේ කවදාවත් කුසල කරගෙන හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් සිත පාදවාගෙන උන්වහන්සේගෙන් බණ ඇහුවද? නෑ. බුදුන් වහන්සේගේ රූපය දැකලා සිත පහදවා ගත්තේ. තවදිසා දෙව්ලොව උපන්නා. බාන බුදුරජාණන් වහන්සේගෙන් සිත පහදවා ගන්න එක සුගතිගාමී වෙන්න හේතුවක් නේ. පින්වතුන් අහලා ඇති මේ සර්වඥ ශාසනයේ වැඩේදී රහතන් වහන්සේ නමක් හිටියා. අපේ තේරාපදාන කියනවා. උන්වහන්සේ නාරද කියන තාපසයන් වාසය වෙලා හිටපු කාලේ මා විශාල ශිෂ්‍ය පිරිසක නායකයෙක්. මේ තාපසයන් වහන්සේට පුළුවන්කමක් තිබුණා පෙර ආත්ම භාව සීකරන්න. ඔය පෙර ආත්ම භාව සීකිරීම කියන එක කාරණා දෙකක් නිසා ලැබෙනවා. එකක් තමයි ධානය නිසා ලැබෙනවා. ඒ කියන්නේ චතුත්ථ ධානයට සමවැදිලා ඒ චතුත්ථ ධානයේ පංචවිධ වසිතාවය ප්‍රගුණ කරලා ඉන්නගේ ඉඳලා පෙර ආත්ම සීකරන්න ගත්තොත් එතමුන්ට මේ ජාති ස්මරණ ඥානය කියලා අපි කියනවා. ඒ ඥානය පහළ වෙනවා. ඒක එක කාරණාවක්. තව කෙනෙක් ඉන්නවා පුඤ්ඤ irdiya කියලා. පුඤ්ඤ irdiya කියලා කියන්නේ පිනේ මහිමෙන් පෙර ආත්ම භාව සීකරීමේ හැකියාවක තියෙනවා. දැන් මේ ජාතකයේ ගත්තාම ධ්‍යාන වඩලා නෙමෙයි. පෙර ආත්ම භාව සීකරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ සමහර අවස්ථාවන් තියෙනවා ධ්‍යාන වඩන්නේ නැතුව පෙර ආත්ම කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කියන්නේ පුඤ්ඤ irdiya කියලා. එතකොට පින්වත්තුනි මේ පුඤ්ඤ irdiya හෝ එහෙම නැත්නම් ධ්‍යාන ලැබීමෙන් හෝ මේ තාපසයන් වාසයට පුළුවන්කමක් තිබුණා අතීතයේ දිහා බලන්න. මේ තාපසයන් වාසයේ කල්පනා කරන එක දවසක් විවේක ස්ථානයකට වෙලා ඉඳගෙන මේ විශාල පිරිසක් මට වන්දනා කරනවා, මට ගෞරව ආදර දක්වනවා, මට පූජෝපහාර දක්වනවා. මම යම්කිසි කෙනෙකුට වන්දනා කරන්නේ නැත්නම් ගෞරව ආදර දක්වන්නේ නැත්නම් මේක හිස් ජීවිතයක්. ඒක නිසා මම කාටද වඳින්න ඕන කියලා අතීතය ආවර්ජනා කරනවා. උන්වහන්සේට පේනවා අතීතේ බුදුරජාණන් වහන්සේලා හිටියා. ඒ බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් සියයට නගාගෙන උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් පසුවත් මහා ස්තූප ඉදි කරලා වන්දනාමාන කළා. මේ කාලේ වෙනකොට පින්වතුනි සර්වඥ ධාතුන් වහන්සේලා නැහැ. පාරිභෝගික ධාතුන් වහන්සේලාත් නැහැ. බුදු පිළිමයක් හොයාගන්නත් නැහැ. නමුත් මේ තාපසයන් වහන්සේ මේ අතීත කාරණාව සිහිපත් කරලා අමරක වෙදී කියන නදියක් තිබුණා. මේ නදියේ තියෙන වැලි ටික ඔක්කොම ඒක රාශි කරලා මේ මහා සෑයක් ඉදි කළා. කරිත්වා පුලිනන්තෝපං
ස්වන්නම් මාපෙන් අහං සොන්නකින් කින පුප්පානේ සහස්සන්තේන පූජයෙන් කියලා මේක අපේ ධර්මයේ කියන්නේ අට කතාව නෙමෙයි ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ ඉතා රමණීය විදියට විස්තර වෙනවා. උන්වහන්සේ වැලිවලින් මහා සෑයක් ඉදි කරා. එහෙම සෑයක් ඉදි කරලා කොහොමද මේ මහා සෑරදුන් වහන්සේ ගාවට ගියේ? සායං පාතං නමස්සාමේ වේද ඥානෝ කතංජලින් සම්මුඛාවිය සම්බුද්ධං වන්දින් පුලිය චේතියා. ඒ කියන්නේ උදේ හවසට යනවා කවුරු ගාවට යනවා වගේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ ගාවට යනවා වගේ. සම්මුඛාවිය සම්බුද්ධං ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ බුද්ධ සංඥාව උපදවාගෙන අර මහා සෑරදුන් වහන්සේ ළඟට ගිහිලා උදේ හවස වත් පිළිවෙත් කරනවා. මේ විදියට බුද්ධෝපස්ථානය කරන මේ උතුමන් වහන්සේට යම් මොහොතක රාග සහගත අදහසක්, ද්වේෂ සහගත අදහසක්, මෝහ සහගත අදහසක් ඇති වුණොත් ඒ ඇතිවෙන හැම තැනකම අර මහා ස්තූපය සිහි කරනවා. ඒ සිහි කරන වෙලාවේ හින්දුව ගතවෙට හස්තියා දමනය වන්නාසේ කියලා අපේ ධර්ම ගන්නන්නේ. හින්දුව ගත්තාම හස්තියා දමනය වෙනවා වගේ තමයි අර ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වෙච්ච ක්ලේශ ධර්මයන් දුරු වෙලා ඒ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා අර හිතේ තියෙන සමාධිය කුසල් සිතවිල්ල තහවුරු වෙනවා. මේ විදියට උන්වහන්සේ බොහෝ කාලයක් මහා සෑරදුන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ගුණ සීකලා. පින්වතුනි අවසානයේ උන්වහන්සේ දෙව්ලොව ඉපදිලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාලේ මනුලෝ ඉපදිලා මහා සෑරදුන් වහන්සේ නම පුංචි චෛත්‍යයක් නැත්නම් කරඬුවක් දැකලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරලා මහරහතන් වහන්සේ නම බවට පත්වෙච්ච පුවතක් අපේ අපදානේ සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි මේ කතා ප්‍රවෘත්තිය මම කියවේ අද බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. පින්වතුනි හොඳ ගඩොල් වලින් හැදුවත්, කළු ගලකින් හැදුවත්, මොකෙන් හැදුවත් දකිද්දින් අරමුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් වැදගත් ඒක නෙමෙයිද? ගඩෝ කැටයක් දැකලා හරි අරමුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් අරමුණ නෙමෙයිද වැදගත් වෙන්නේ? අරමුණ නේද මෙතන බුද්ධානුස්සතිය කියලා කියන්නෙම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්න එක නේද? බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්න එක. පින්වත් ඔබ කෑම පිඟානක් අරගෙන බල්ලෙක් ගාවට ගියාම ඒ බල්ලා ගැන සිහි වෙනවා මිස සුනකයා ගැන සිහි වෙනවා මිස ඒ සුනකයා දිහා බලන ඔබට බුදුරජාණන් වහන්සේ සිහි වෙනවද? එහෙම සිහි වුණොත් මානසික විකෘතියක් තියෙන කෙනෙකුට විතරයි. ප්‍රකෘති මානසිකත්වයක් තියෙන කෙනෙකුට එහෙම වෙන්න බෑ. එනිසා මේ බුද්ධානුස්සති භාවනා වඩද්දීන් පුරාණේ ඉඳන් මේ භාවනා මාර්ගයේ දිනු කරපු රහතන් වහන්සේලාගේ චරිත කතා අපි කියවලා තියෙනවා. විශේෂයෙන් බුද්ධානුස්සතිය සම්බන්ධව ඒ චරිත කතාවන් අධ්‍යයනය කරද්දීන් දකින්න තිබුණු සුලභ දර්ශනයක්. අර අපේ පුරුද්දක් තියෙනවා අපි භාවනා කරන්න කියලා ඉඳගත්තාම බුදුගුණ වඩන එක විතරනේ කරන්නේ. මේ වගේ පින්වතුන්ගේ තියෙනවා සප්පහාය ධර්ම කියලා කොටසක්. සප්පාය ධර්ම කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ අර භාවනාවට උදව් වෙන භාවනාවට උපකාර වෙන ධර්මතා තියෙනවා. දැන් පුලියන්තෝපිය තේරාපදානය ගත්තත්, කටකන්දර විහෙරවාසී පුසදේව මහරහතන් වහන්සේ කතා පුවත ගත්තත්, තව බොහෝ මහරහතන් වහන්සේගේ චරිතාපදාන අධ්‍යයනය කළ බැලුවොත් ඒ වගේ දකින්න තියෙන දෙයක් තමයි උන්වහන්සේලා බුදුගුණ අරමුණු කරගන්නවා විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට වත්පිළිවෙත් කරපු අවස්ථාවන් ගැන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන වත්පිළිවෙත් කරනවා. ඔබ ගෙදර නිවසේ මිදුල අමදිනවා, අතු ගන්නවා. ඔබ මිදුල අතු ගන්නකොට ඔබේ සිතේ ඇති වෙන සිතවිලි ධාරාවක්. ඔබ සෑරදුන් වහන්සේ ළඟ ඉඳලා අරගෙන අමදිනකොට ඇති වෙන සිතවිලි ධාරාවත් බලන්න. සෑය ගාව අමදිනකොටයි පන්සලේ ලැබුම් ශාලාව ගාව අමදිනකොටයි ඇති වෙන සිතවිලි පරම්පරාව. ඔබට ලැබුම් ශාලාව ගාව අමදෙද්දී බුදුරජාණන් වහන්සේ අරමුණු වෙනවද? ලැබුම්ගේ ගාව අමදෙද්දී බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්නේ නැහනේ. එතකොට ස්වාමීන් වහන්සේලා අරමුණු වෙන්නේ. හැබැයි ඔබ මහා සෑය ගාව අමදිනකොට, බෝධින් වහන්සේ ගාව අමදිනකොට ඔබට අරමුණු වෙන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ. එනිසා මේ බුද්ධෝපස්ථානය කියන එක මේ බුද්ධානුස්සති භාවනාවට සප්පාය ධර්මයක්. බුදුගුණ කතාවන් ශ්‍රවණය කරනවා කියන එක සප්පාය ධර්මයක්. බුදුගුණ ප්‍රතිසංයුක්ත අනුශාසනාවන් අහනවා කියන එක සප්පාය ධර්මයක්. මේ වගේ පින්වතුන්ගේ සප්පාය ධර්ම රාශියක් තියෙනවා මෙන්න මේ බුද්ධානුස්සති භාවනාව දියුණු වෙන්නේ. එතකොට ඔබ ඉඳගෙන බුද්ධානුස්සති භාවනාව වඩලා චිත්ත සමාධිය හොයන්න ගත්තට මේ සප්පාය ධර්ම වල අනුග්‍රහය ලැබුණ නැත්නම් ඒ බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ.
ඒ බුද්ධානුස්සතිය පින්වතුන් දියුණු කරන්න ගියාට යම් තැනක නතර වෙන්න පුළුවන්. එනිසා මේ වගේ තියෙනවා සප්පාය හා සප්පාය කියන ධර්මතා දෙකක්. ඒ දෙක පිළිබඳ දීර්ඝ විස්තර කරන්න දැන් කාලේ නැහැ. එනිසා ඔබ නිතරම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන වත්පිළිවෙත් සිද්ධ කරන්න. ඒ වත්පිළිවෙත් සිද්ධ කරමින් සප්පාය ධර්මයන් සේවනය කරමින් බුද්ධානුස්සති භාවනා කර්මස්ථානයේ දියුණු කරන්න නිතර උත්සාහවන්ත වෙන්න. දැන් ඔබට මේ ආනිසංස කතාවන් මෙහෙම දේශනා කරද්දී ඉතුරු වෙලා තියෙන පැය කාලෙ විනාඩි 15ක් තව තියෙනවා. ඒ විනාඩි 15 දැන් කියලා දෙන්න සෝදානම් වෙන්නේ මේ භාවනාව අපි කොහොමද කරන්න කියන එක. මේසා විශාල ආනිසංසයන් තියෙන සුගති සම්පන්න නිවන් සම්පන්න ලබා ගන්න උපකාරති වෙන සද්ධායෙන් විපුලත්වයටපත් වෙන්න පුළුවන්, සිහියෙන් විපුලත්වයටපත් වෙන්න පුළුවන්, ප්‍රඥාවෙන් විපුලත්වයටපත් වෙන්න පුළුවන්, පුණ්‍ය ශක්තියෙන් විපුලත්වයටපත් වෙන්න පුළුවන් බොහෝ ආනිසංසයන් තියෙන. රාග දේශ මොහ යටපත් කරන්න පුළුවන්කම තියෙන. ඒ වගේ බය තැත ගැනීම දුරු කරන්න උපකාර වෙන, ඕනම දුකක් දරා ගැනීමේ ආත්ම ශක්තියක් නිර්මාණය වෙන මේ වගේ බොහෝ ආනිසංස තියෙන බුද්ධානුස්සතිය ඇතුලේ. ඒ සියලු ආනිසංසයන් ලබන්න පුළුවන් වෙන විදියට අපි කොහොමද මේ බුද්ධානුස්සතිය වඩන්නේ? පින්වතුනි බුද්ධානුස්සතිය වඩද්දී ඒක වැඩි යුතු ආකාර රාශියක් තියෙනවා. අපිට කියන්න බෑ පින්වත් ඔබට මෙන්න මේ විදිහට බුදුගුණ වඩන්න කියලා. එහෙම අපිට කියන්න බෑ. එහෙම කීමේ දුෂ්කරතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි එක එකනාට බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන විදිහ විවිධයි. කියන එක එක පුජ්‍යලයාට බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන විදිහ විවිධ වෙනවා. ඒ බුදුගුණ පිළිබඳව තියෙන රුචිකත්වයේ විවිධ අරුචියක් උපදින්න නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තාම මේ ගුණය අරබය අරුචියක් උපදින්න නැති වෙන්න පුළුවන්. එනමුත් රුචිකත්වයේ වෙනස්කම් තියෙනවා. රුචිකත්වයේ වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් වෙන්න හේතු දෙකක් ප්‍රධාන වශයෙන් බලපානවා. එකක් තමයි බොහෝ බුදුගුණයන් තියෙනවා. ඒ බුදුගුණයන් පින්වතේ ප්‍රඥාවට තමයි ගෝචර වෙන්නේ. සමහර බුදුගුණ තියෙනවා නිතරම බුදුගුණ සියල්ල වගේ ප්‍රඥාවට තමයි. ඒ වුණාට ඒ අතරත් අතිශය ප්‍රඥාවට ගෝචර වෙන බුදුගුණයන් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ පරාත චර්යාවත් එක්ක සම්බන්ධ වෙච්ච බුදුගුණ කොටසකුත් තියෙනවා. දැන් මෙහෙම අපි නිකන් කියමුකෝ. අපි සාමාන්‍යයෙන් දැන් පින්වත් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දමනය කරන්න අමාරු සත්‍යයන් දමනය කළා කවුද? නාලාගිරි අස්තරාජයා, අර අඟුලිමාල, සච්චක මේ වගේ බුදුරජාණන් වහන්සේ දමනය කරන්න අමාරු බොහෝ කෙනෙක් දමනය කළා. ඔබට වැටහෙනව නේද ඒක මොකද්ද කියලා? මම ඔබට කියනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කියලා. බලන්න ඔය දෙක ගත්තාම මේ දෙකම ඔබ ශ්‍රද්ධාවෙන් අදහනවා. මේ දෙකම ඔබ ශ්‍රද්ධාවෙන් අදහනවා. මේ දෙක ශ්‍රද්ධාවෙන් ඇදහුවට මොකද? අර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියද්දි මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒක තේරෙන්නේ නැහනේ. ඔබේ රුචිකත්වය එතකොට වැඩි වශයෙන් අනික් ගුණයට වැඩ යන්න පුළුවන්. ඒක නිසා භාවනාවක් දෙද්දී අපි සාමාන්‍යයෙන් කරන්නේ භාවනා කර්මස්ථාන කීපයක්ම දීලා, ඒ කියන්නේ එකම භාවනාවේ එක එක බුදු ගුණය දීලා, ඒ බුදු ගුණයන්ගෙන් වඩා සිත වැඩෙන්නේ මොකෙන්ද? ඒ ගුණය අරගෙන තමයි මෙනෙහි කරන්න කියලා කියන්නේ. ඒක එක පැත්තක්. කෙසේ නමුත් පින්වතුනි අපිට පොදුවේ වඩන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. පොදුවේ වඩන්නේ කොහොමද? දැන් පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ මහා සාගරයක් වගේ අනන්ත බුදු ගුණ. අපි ඔය වෙන් වශයෙන් වඩන්න ගත්තත් ඒ සියල්ලම වඩන්න ගන්නේ අර නවාරහාදී බුදු ගුණ වලින්නේ. මේ නවාරහාදී බුදු ගුණ ලෞතර බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. ත්‍රිපිටකයේ ගත්තාම මේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනය තුළ බොහෝ තැන්වල සර්වඥයන් වහන්සේම මේ ඉතිපිසෝ පාඩේ දේශනා කරපු දැන් තියෙනවා. එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන් සූත්‍ර බැලුවොත් ඔබ පිරිත් පොත කියවනවා වෙන්න පුළුවන්. පිරිවනාපොත් වහන්සේගේ දජග්ග සූත්‍රය බලන්න. තථාගතයන් වහන්සේම වදාරනවනේ මේ ඉතිපිසෝ පාඩය. එතකොට මේ ඉතිපිසෝ පාඩය කියන එකත් අපිට භාවනාවක් වශයෙන් දියුණු කරන්න පුළුවන්. ඉතිපිසෝ පාඩය අපිට භාවනාවක් වශයෙන් දියුණු කරන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද ඉස්සර පෙරවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් පුරුද්දක් කරගෙන තිබුණා පන්සලට එනකොට නව ගුණ වෙලක් අරන් එනවා නේද? ඉස්සර කට්ටිය එහෙමයි. සීගන්නේදී නව ගුණ වෙලක් අරන් එනවා. මොකටද අරන් එන්නේ? ඔක අර කරේ ඉල්ලගෙන තාපස තුනා වගේ ඉන්නද?
නෑ. ඔක අරගෙන ඇවතින් නිකන් ඉන්න වෙලාවේ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේ මනුස්සාන බුද්ධෝ භගවාති කියන එකක් දානවා. ආයත් ඉතිපිසෝ ගාථා හිතනවා ඒකක් දානවා. ඔක කටින් කියන්නේ හිතින් හිත දානවා. ඔය විදියට ඉතින් දවසකට බුදු ගුණ 1000 වඩනවා 500 වඩනවා එක එක ප්‍රමාණ වලට වඩනවා. ඒක බොහොම හොඳ කර්මස්ථාන වැඩිීමේ ක්‍රමයක්. විශේෂයෙන්ම විතක්ක ਵਿਚාර දෙක දියුණු කරගන්න, ඒ කියන්නේ භාවනා ආරම්භුණට නැවත නැවත සිත යොදවන්න මේ ක්‍රමය හරිම ප්‍රයෝජනවත්. ඒ කියන්නේ මේ සමාධිය ගැන නෙමෙයි මම මේ කියන්නේ. සමාධිය උපදවන්න ඒක ඉස්සරහට යන්න එපා. අර විතක්ක ਵਿਚාර දෙක, ඒ කියන්නේ භාවනා ආරම්භුණට නැවත නැවත සිත යොදවන්න ඒකට ලොකු උපකාරයක් වෙනවා. ඔබ දන්නවාද මේ ලංකාවේ වැඩහිටි පුතුමන් වහන්සේලා අතරින් අපිට හඳුනගෙන තියෙන ස්වාමීන් වහන්සේ කීපනමක් ඉන්නවා මේ බුදුගුණ භාවනාව බොහොම හොඳින් කරන. උන්වහන්සේලා අතරින් මෑත කාලේ අපවත් වෙච්ච නාවිනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නවගුණවල භාවිතයෙන් උන්වහන්සේ අපවත් වුණේ 2006. 2002 දාම සටහනේ තියෙනවා ඒ වෙනකොට 7,36,00,000ක්. අර නවගුණවල අරගෙන බුදුගුණ වඩලා තියෙනවා කියලා. 7,36,00,000ක්. එතකොට අපි දන්න තව ස්වාමීන් වහන්සේනමක් ඉන්න උන්වහන්සේ අපිට කිව්වා උන්වහන්සේ උපසම්පදා භූමියටපත් වෙච්ච දවසේ උන්වහන්සේ තව ඉන්නවා අපි දන්න ආන්දර කෙනෙක් උපසම්පදා භූමියටපත් වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ බුදුගුණ වඩුවා මේ වෙනකොට 30,30,කට වඩා බුදුගුණ වඩලා තියෙනවා කියලා. අපි දන්න සඳහනාමේ පහුගිය කාලේ අපවත් වුණා. අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේගේ පොතේ සටහන් කරලා තිබුණා. උන්වහන්සේ අවුරුදු 70 විතර තමයි පැවිදි භූමියටපත් වුණේ. අවුරුදු මම හිතන 90කට ආසන්න කාලයක් ඉඳලා අපවත් වුණා. ඒ වෙනකොට 1 කෝටි ගාණක් බුදුගුණ වඩලා තිබුණා. ඉතිවිසව පහටෙන්. කියන්නේ මේ වර්තමානයේ ඉන ස්වාමීන් වහන්සේ ගැන මම මේ කියන්නේ. එතකොට මේ ඉතිවිසව පාඩයත් ඇති අපිට මේ බුද්ධානුස්සතිය භාවනාව කර්මස්ථානයක් හැටියට වඩන්න. එතකොට මේ ඉතිවිසව පාඩය ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. මේක අපිට අනුලෝම පරිලෝම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. අනුලෝම පරිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද කියලා සජ්ජායනාවක් තුලින් පින්වතුන්ට කියා දීලා මේ අනුශාසනාව අපි එතනින් අවසන් කරන්නයි සෝදානම් වෙන්නේ. එනිසා දැන් අපි බලමු කොහොමද මේ ඉතිපිසෝ පාඨය මෙනෙහි කරනවා වගේම මේ ඉතිපිසෝ පාඨය අපේ අනුලෝම පරිලෝම වශයෙන් සජ්ජායනාවක් හැටියට වඩන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි එහෙනම් පින්වතුන්ට මේක සජ්ජායනා කරන්න කාලයක් නැහැ. මම එක වතාවයි මේක කියන්නේ. මොකද මේ වෙලාවේ භාවනා කරවන්න යනව නෙමෙයි. එක වතාවයි මම මේ කරන්නේ. එතකොට ඔබට යම් අවබෝධයක් එයි කොහොමද මේ කඩලෝම පරිලෝම වශයෙන් සජ්ජායනා කරන්න කියලා. හොඳයි පින්වතුන් පහසු විදියට ඉඳගෙන භාවනා කරන විදියට මැස් දෙක පියාගෙන මෙන්න මේ අනුලෝම පරිලෝම ක්‍රමය හොඳට මතක තියාගන්න කොහොමද අපි බුදුගුණ භාවනාව අනුලෝම පරිලෝම වශයෙන් සජ්ජායනා කරන්න කියන කාරණාව දැනගන්න. හැබැයි මේ ක්‍රමයේ නැතුව ඔබට ඉතිපිසෝ පාඨයමත් දිගට මෙනෙහි කිරීම හැකියාවක් තියෙනවා කියන එකත් පින්වතුන් මතක තියාගන්න ඕනේ. හොඳයි අපි මේ ක්‍රමයේ සජ්ජායනා කරලා මේ භාවනා වැඩසටහන නිමාවටපත් කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං
සෝ භගවා ඉතිපි සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදෝ සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි ලෝකවිදෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි අරහං ඉතිපිසෝ භගවා අරහං අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුසානං සද්ධා දේව මනුසානං අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුසානං බුද්ධෝ සද්ධා දේව මනුසානං අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුසානං බුද්ධෝ භගවා බුද්ධෝ සද්ධා දේව මනුසානං අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි පූජාරහං පූජයතං ආමිසං පටිපන්තියං පූජේමි සම්මා සම්බුද්ධං බුද්ධානුස්සති භාවනා පටිපන්තියානුභාවේන හෝතු මුඛෝපසම්පදං ඉමාය ධම්මානුධම්ම පටිපන්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපන්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපන්තියා සංඝං පූජේමි අන්දායිමාය පටිපන්තියා ජාති ජරා මරණං හා පරිමුංචිසාමි ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාධු සාධු සාධු. පින්වත් සෑම දෙනාම ඒ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ වූ බුදු ගුණ සිහි කිරීමේ ආනිසංස කතාවන් ගැන පවත්වමු මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කර ගැනීමෙන් හා අවසාන භාගයේ සුළුවෙන් නමුත් ඒ අනන්ත බුදු ගුණ සිහියට නගා ගැනීමෙන් උපදවා ගන්න යෙදුනා වූ වටිනා කුසලානිසංස ධර්මයෝ පින් කැමැත්තෙන් වාසය කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සමස්ත දේව සමූහයා මෙපින් දැක බලා සතුටින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ගේ දිව්‍යමය ආයු වර්ණ සැපල ප්‍රඥාව දියුණු පමුණු වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අග්‍ර අමා මහ
නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ හේතු වාසනාම වේවා. ජයත කරගන්න යෙදුණු වටිනා කුසලානිසංස ධර්මයෝ මෙම ආරණ්‍ය සේනාසන ස්ථාන යතෝ සේනාසන ගණයන්හි අනුශාසකත්ව හේලා කටයුතු සිද්ධ කරන්නට යෙදුණු මහා විහාර වංශික ශ්‍යාමෝපාලේ මහා නිකායේ වනවාස පාර්ශවයේ කුරුණෑගල දිසානුශාසක මහෝපාධ්‍යාය අතිගෞරවාස්පද දකුණු මල්වානේ ශ්‍රී මේදානන්දාභිධාන අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම ආරණ්‍ය සේනාසන ස්ථානයේ සේනාසනාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වගේම අපේ ශ්‍යාම මහා නිකායේ වනවාස පාර්ශවයේ කාරක සංඝ සභිකයන් වහන්සේ නමක් හැටියට සවිශාල සේවාවක් සිදු කොට අපවත් වී වදාළ මහර නුගේගොඩ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ පූජනීය මහා සංඝ රුවනටත් මේ පින්වත් හැම දෙනාගේම නමින් ඇසී මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මෙපින් අනුමෝදන් වේවායේ හැම දෙනාගේද පරලොවගාමී ජීවිත සුඛී සුවපන් භාවයට පත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ හේතු වාසනාම වේවා. ඔබට මේ උදාාරත කුසලානිසංස ධර්මයෝ සාර්ථක කර ගැනීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ වයම් පළාතේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාස්පද විනයාචාර්ය සාලි ආරණ්‍ය සේනාසනාධිපති නම සඳහන් කිරීමට අවසරයි. විතානගම ශ්‍රී සුමේදාභිධාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ මෙන්ම කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක බෞද්ධ රූපවාහිනිය ගුවන් විදුලියේ විචිත්‍ර ධර්මෝපදේශක රාජාංගනේ සුමනසාරාභිධාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා හැමදෙනා වහන්සේටත් තව තවත් මේ ලෝසසුන් වැඩ වඩන්ට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික ශක්තිය නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සයසේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීමට මේ සියලු කුසලානිසංස ධර්මයෝ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වෙන්න යෙදුණු ප්‍රතිපත්ති පූජාවෙන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම බුදු ගුණයන් උදෙසා පූජෝපහාරයන් දක්වන්නට යෙදෙන මේ පෙරවස් සමාදන් වුණු ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දිනාටම සිව්පසයෙන් උපස්ථානයන් සිද්ධ කරන හැමටත් කීනෝකී සෑම දිනාටම සදේවක ලෝකයාට සිද්ධ කරගන්න යෙදුණු වටිනා කුසලානිසංස බලයෙන් නිදුක් භව නිරෝගී භව සුවපන් බව උදා වේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධරාජාණන් වහන්සේගේ උතුම් දල්දා වහන්සේගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සිතපත යහපත් ප්‍රාර්ථනාවන් ආකාරයෙන්ම සමුද්ධිමත් වේවා. තබන පියවරම් පියවර පාසා කතා කරන වචනයක් පාසා සිතන්නා වූ සිතවිල්ල පාසාම පින්වතුන්ගේ සන්තහානයන් ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උත්තම බුදු ගුණයටම නැඹුරු වේවා. මරණ මංචකයේදී පවා ඒ අනන්ත බුදු ගුණයම සිහියට නැගේවා. බුද්ධානුස්සතිය ආදී කර්මස්ථාන භාවනාවන් ජීවිතය තුළ හොඳින් ප්‍රගුණ කරගෙන මේ හැම දිනාටම ජාත්‍ය ආදී සංසාර දුකෙන් අත් මිදී ලබන ශාන්ත නිවනින් සැනසීමට මේ සියලු කුසලානිසංස ධර්මයෝ හේතු වාසනා වේවා. උපකාර වේවා. පනිශ්‍රේ වේවා. පාරමිතා ධර්මයන් බවට පත් වේවා කියලා හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. 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 සරණයි.